දැන් අපි බලන්න යන්නේ ඕගනික් නාමකරණය කොහොමද හරියටම කරන්නේ කියලා. මොකද හැම අවුරුද්දකම බැලුවොත් ඕගනික් වල නාමකරණයෙන් MCQ එකක් එනවමයි. සාමාන්‍යයෙන් පස්වෙනි MCQ එක විදිහට තමයි ඕගනික් නාමකරණයෙන් MCQ එක හැදෙන්නේ. ඔයාලා අරගෙන බලන්න 2024 ඉඳන් 1990 ගණන් වලට යනකම්ම පස්වෙනි MCQ එක 4 5 6 ඔන්න ඔය කියන තැන් තුනෙන් එකක ඕගනික් නාමකරණය කියන එකෙන් MCQ එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. මොකද හැම අවුරුද්දෙම එනවා කියලා දන්නවනම් ඔයාලට ඕගනික් නාමකරණයක් බැරි නම් තේරුමක් නැහැ නේද? මොකද හැම අවුරුද්දෙම එනවා කියලා දන්නවනේ. හැම අවුරුද්දෙම එනවා නම් එනවම කියන ඒවාට මුලින්ම ලෑස්ති වෙන්න ඕන. මොකද ඒවා ෂුවර් පිට gederin අරගෙන යන ලකුණු. මොකද නාමකරණයක් කියන එකක් කවදාවත් අපිට හිතලා තර්කයෙන් ගන්න බෑ. මුලින්ම ඉගෙන ගන්න ඕන. මේකේ නෝට් එක තියරි එක ඉගෙන ගන්න ඕන. තියරි එක ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන්න ඕන. තර්කයක් නෑ මේකේ. වෙන ඒ වගේ නම් මම කියවනේ කෙමිස්ට්‍රි කියන එකේ තර්කයක් අනිවාර්යයෙන්ම තියෙනවා. 3ක් පාඩම් කරන්න තියෙනවා නම් 1යි පාඩම් කරන්න ඉතිරි 2 තර්කයෙන් ගන්න. ඒ විදිහට නමුත් මේ නාමකරණය කියන එකේ නම් ඔක්කොම ටික මතක තියාගන්න වෙනවා. ඒ කියන්නේ ගන්න සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එක මතක තියාගන්න වෙනවා. සිස්ටම් එක ඇඟට වැටුණාට පස්සේ ඊට පස්සේ ඕනම එකක් නාමකරණය කරන්න පුළුවන්. හරිනේ. මුලින්ම තියෙනවා ප්‍රමුඛතා ලයිස්තුවක්. ඒ කියන්නේ එක එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ කියලා කියනවා. අපි මේකෙදි ඉගෙන ගන්නවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ, ඊට පස්සේ උපක්‍රියාකාරී කාණ්ඩ, ඔන්න ඔය කියන සබ්ජෙක්ට් දෙකක් ගැන කතා කරනවා. හරිනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ සහ උපකාණ්ඩ කියලා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයි උපකාණ්ඩයි වෙන් කරලා අපි වගුවක් ගන්නවා. ඒ වගුවෙන් තමයි නාමකරණය පටන් ගන්න. පොඩ්ඩක් ඉන්නව වගුව දැන් බෝඩ් එකේ වැටයි. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ නාමකරණයේ පළවෙනිම දැනගන්න ඕන තියරි පොයින්ට් එක කියලා. එක කාබනික සංයෝගවල එක් එක් විශේෂ කාණ්ඩ තියෙනවා දැකලා ඇතිනේ. උදාහරණයක් විදියට මේක හිතන්නකො CH3 CH2 C double bond oxygen OH. මේකේ තියෙන විශේෂ කාණ්ඩය මොකද්ද? මේකේ තියෙන විශේෂ කාණ්ඩය තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන විශේෂ කාණ්ඩය. අපි මේක සිංහලෙන් හඳුන්වනවා කාබොක්සිලික් කාණ්ඩයක් කියලා. අපි ඔය COOH කියලා කියන්නේ කාබොක්සිලික් කාණ්ඩයක් කියලා කියනවා. ඔන්න ඔය වගේ කාබනික සංයෝගයේ මේ විදියට කාබොක්සිලික් කාණ්ඩයක් තිබ්බොත් මේ තියෙන්නේ කාබොක්සිලික් කාණ්ඩය මම එළියට අරගෙන තියෙන්නේ. මෙන්න මේක හඳුන්වන නම තමයි කියන්නේ යන්නේ. මේක හඳුන්වන නම තමයි කියන්නේ යන්නේ. දැන් ඔයාලා මේව එකක් දන්නවද ඇල්කොහොලයක් ගත්තොත් අවසානයේට ඕල් කියලා ප්‍රත්‍යක් එනවා කියලා. එතනෝල්, මෙතනෝල්, ප්‍රොපනෝල්, බියුටනෝල්, පෙන්ටනෝල් ඔන්න ඔය විදිහට අහලා තියෙනව නේද? අන්තිමට ඕල් ප්‍රත්‍යක් එන්නේ. අන්නේ ප්‍රත්‍ය ටික තමයි දීගෙන යන්නේ. දැන් ඇල්කොහොලයක් නම් මොකද වෙන්නේ? ඕල් ප්‍රත්‍ය එනවා. මේ තියෙන OH කියන්නේ ඇල්කොහොලයක් නේ. එහෙනම් අපි මොකද කරන්නේ? ඕල් කියන ප්‍රත්‍යෙන් ඉවර කරනවා. ඕල් කියන ප්‍රත්‍යෙන් ඉවර කරනවා. එතකොට OH එකට කලින් තියෙන කාබන් 3යි නම් කාබන් 3ට අපි කියන්නේ ප්‍රොප් කියලා. එහෙනම් ප්‍රොපනෝල්. ඔන්න ඒ විදිහට තව තියෙනවා දේවල් ඉගෙන ගන්න. මම මේ අවසානයේටම එන ප්‍රත්‍ය ටික තමයි කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මෙතන COOH තියෙනවා නම් ඒක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයනේ. මේක වෙන කාණ්ඩ මුකුත් නැහැනේ. දැන් මේක තියෙන්නෙත් එකයි. එහෙනම් තියෙන එක තමයි ප්‍රධාන වෙන්නේ. ඒක අපි හඳුන්වන්නේ ඔයික් ඇසිඩ් කියලා. ඔයික් ඇසිඩ් කියලා. ඇල්කොහොලයක් ඕල් කියන ප්‍රත්‍යයෙන් ඉවර කරනවා. අපි ඇල්කොහොලයක් ඕල් කියන ප්‍රත්‍යයෙන් ඉවර කරනවා. ඕල් කියන ප්‍රත්‍යයෙන් ඉවර කරනවා. ඒ වගේ කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා නම් අපි ඔයික් ඇසිඩ් කියන එකෙන් තමයි ඉවර කරන්නේ. මේක මම හොඳට පෙන්නන්න. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න මම මේකේ උදාහරණයක් ගන්නම්. මම මෙතනින් දාන්නම්කෝ CH2ම නැතෝ Br එකක්. දැන් ඔයාලා නාමකරණය කරන්න මුකුත් දන්නේ නැහැ තාම. ඔයාලා දන්නේ මේ COOH එකක් තිබ්බොත් අන්තිමට ඔයික් ඇසිඩ් කියලා ඉවර කරනවා කියලා විතරයි. මම දැන් ඒ කොහොමද ඒක ගන්නෙ කියලා මම පොඩ්ඩක් කියලා දෙන්නම්. නාමකරණය නෙමෙයි මුලින්ම ප්‍රත්‍ය ටික විතරයි නම් ටික විතරයි ඔයාලට උගන්වන්නේ. මේක අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. ලියන්නේ මෙහෙමයි. 2 bromo prop in අන්තිමට ඔයික් ඇසිඩ් එකෙන් ඉවර කරනවා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කාබොක්සිලික් කාණ්ඩයක්. ඒ නිසා ඔයික් ඇසිඩ් කියන එකෙන් ඉවර කරනවා. ඔයික් ඇසිඩ්. ඔන්න ඔය විදිහට තමයි මේක නාමකරණය කරන්නේ. ඔය විදිහට තමයි මේක නාමකරණය කරන්නේ. මටම කියන්න ඕනේ මේක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම් කාබොක්සිලික් කාණ්ඩය අපි අන්තිමට ඉවර කරන්නේ ඔයික් ඇසිඩ් විදිහට. මේක තේරෙනවනේ. අන්තිමට OH එකක් නැත්නම් ඇල්කොහොලය නම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ අපි ඒක ඕල් එකක්. මෙතනෝල්, ප්‍රොපනෝල් වගේ ඕල් එකකින් ඉවර කරනවා. එහෙනම් OH එකක් ආවොත්
ඕල් වගේ COOH එකක් ආවොත් ඔයික් ඇසිඩ්. ඔයික් ඇසිඩ්. එතකොට ඒක උපක්‍රියාකාරී කාණ්ඩයක් වෙන්න බැහැද? උපක්‍රියාකාරී කාණ්ඩයක් වෙන්න බැහැ. බෑ. කාබොක්සිලික් කාණ්ඩ කියන එකක් තිබ්බොත් ඒක තමයි ප්‍රධානම කාණ්ඩය වෙන්නේ. ඒක තමයි ප්‍රධානම කාණ්ඩය වෙන්නේ. ඒක කවදාවත් උපකාණ්ඩයක් වෙන්නේ නැහැ. උපකාණ්ඩයක් වෙන්නේ නැහැ. හරිනේ. එහෙනම් උපකාණ්ඩයක් වෙන්නේ නැහැ ඒක. මේ මොකද්ද කියන්නේ කියලා පස්සේ තේරෙයි. මෙතන අපි කියනවා කාබොක්සිලික් කාණ්ඩයටම අම්ල ක්ලෝරයිඩයක් සෙට් වෙලානේ. ඒ කියන්නේ හේලයිඩයක් සෙට් වෙලානේ. අපි ඕකට කියනවා අම්ල හේලයිඩ කියලා. අම්ල හේලයිඩ ක්ලෝරින් එකක් තියෙනවා නම් අම්ල ක්ලෝරයිඩ, Br එකක් තියෙනවා නම් අම්ල බ්‍රෝමයිඩ කියනවා. අවුලක් නැහැනේ. ඒ වගේ එකක් තිබ්බොත් අපි හඳුන්වන්නේ ඔයිල් ඇසිඩ් කියලා. ඔයිල් ඇසිඩ් කියලා. ඔයිල් ඇසිඩ් කියලා. ඔයිල් ඇසිඩ්. දැන් මේකටම ගමු අපි. OH එක නැතුව මෙතන තියෙන්නේ Cl එකක්. Cl එකක්. මේ විදිහට Cl එකක්. එහෙනම් අපි හඳුන්වනවා 2 bromo propanoic acid කියලා. ඔයිල් අන්තිමට ඔයිල් ඇසිඩ් කියලා ඉවර කරනවා. මේ කෑලි ඔක්කොම උගන්වනවා. දැනට අර ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මේක නම් අන්තිමට මොකක් මගින්ද ඉවර කරන්නේ. ඔන්න ඔය කියන එක විතරයි මම කියලා දෙන්නේ. ඔයිල් ඇසිඩ්. එතකොට අම්ල ක්ලෝරයිඩ නැත්නම් අම්ල හේලයිඩ කියන ඒවාත් උපකාණ්ඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒමයිඩ් එකක් තියෙන්නේ. ඒමයිඩ් එක නම් එමයිඩ් කියලා අපි අවසන් කරනවා. එමයිඩ් කියලා අපි අවසන් කරනවා. CN එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනවනම් CN එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනවනම් මොකද්ද ඒ ප්‍රධානතාවය? මම මේක ලියලා තියෙන්නේ ඒකට තියෙන බලය අඩුවන විදියට. ඒ කියන්නේ ප්‍රධානත්වය අඩුවන විදියට තමයි ලියලා තියෙන්නේ. උඩට යද්දි මොකද වෙන්නේ? උඩට යද්දි ප්‍රධානත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ CN එකකුයි කාබොක්සිලික් කාණ්ඩයකුයි තිබ්බොත් මෙහෙම ගමු අපි. CH3 CH මෙතන CN C double bond oxygen OH. දැන් මෙතන කාණ්ඩ දෙකක් තියෙනවනේ. මුලින්ම අපි තියෙන කාණ්ඩ ටික අඳුරගමු. මෙතන තියෙනවා කාබොක්සිලික් කාණ්ඩයක්. මෙතන තියෙනවා CN කාණ්ඩයක්. CN කාණ්ඩ දෙකක් තියෙනවා. දැන් කොහොමද ඕකෙන් අපි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය උපකාණ්ඩය වෙන් කරගන්නේ? උපකාණ්ඩය වෙන් කරගන්නේ. අන්න ඒකට මේ ලිස්ට් එක මතක තියාගන්න එක වටිනවා. මේ ලිස්ට් එක මතක තියාගන්න එක වටිනවා. මේ ලිස්ට් එකේ උඩට යන්න තමයි ප්‍රධාන. බලමු මේ ලිස්ට් එකේ CN එක කොහෙද ඉන්නේ කියලා. මෙතන. කාබොක්සිලික් කාණ්ඩයේ ඉන්නේ උඩම. එහෙනම් අනිවාර්යයෙන්ම CN කියන එක්කෙනාට වඩා මෙයා ප්‍රධාන වෙන්න ඕන. එහෙනම් මෙතන කාබොක්සිලික් කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනවා. CN එක මොකද වෙන්නේ? උපකාණ්ඩය වෙනවා. CN එක උපකාණ්ඩය වෙනවා. CN එක උපකාණ්ඩය වෙනවා. දැන් මෙහෙම එකක් ගත්තොත් CH3 CH OH CH2 CN එකට මේකේ තියෙන කාණ්ඩ ටික අඳුරගමු. මෙතන මට පේනවා CN කියලා කාණ්ඩයක් තියෙනවා. මෙතන OH කියලා කාණ්ඩයක් තියෙනවා. දැන් බලමු කවුද ඕකෙන් ප්‍රධාන කවුද ඕකෙන් උප කියලා. මේකට අනුවනේ OH මෙතන තියෙන්නේ CN ඉන්නේ උඩින්. උඩට යන්න තමයි ප්‍රධානත්වය වැඩි වෙන්නේ. එහෙනම් OH කියන එක්කෙනාට වැඩිය CN කියන එක්කෙනාගේ ප්‍රධානත්වය වැඩි. එහෙනම් මෙතන ලොක්ක කවුද? CN කියන එක්කෙනා තමයි මෙතන ලොක්ක වෙන්නේ. මෙතන උපකාණ්ඩය වෙන්නේ OH. ඔන්න ඕකට හොඳ ප්‍රස්තාව බිල්ලක් හරි මොකද්ද? අනිත් එක ආත්මෝපදේශ. ওই දෙක මට ඒක ප්‍රස්තාව බිල්ලක්. අර ලූලා නැති වලට කණයා පඬිතයා කියලා කියන්නේ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන ඉන්නේ. දැන් ලූලා කවුද? කාබොක්සිලික් කාණ්ඩ. කණයා මොකಾದ? CN කාණ්ඩය. දැන් මේකෙදි ලූලා නැහැනේ. ලූලා නැති වෙද්දි මොකද වෙන්නේ? කණයා පඬිතය වෙලා ප්‍රධාන වෙලා. ඉතින් ඒ ප්‍රස්තාව බිල්ලෙන් මේක අපිට ගන්න පුළුවන් උත්තරයක්. මේකෙදි කාබොක්සිලික් කාණ්ඩයක් තියෙද්දි එයා සොක්කා කාබොක්සිලික් කාණ්ඩයේ ගිය ගමන් මොකද වෙන්නේ? එයා ලොක්කා වෙලා. අන්න ඒ වගේ වැඩක් තියෙනවා. එතකොට මේ ලිස්ට් එක මතක තියාගත්තොත් ඔයාට කවුද ප්‍රධාන කවුද උප කියලා ඒක හොඳට අඳුර ගන්න පුළුවන්. හරිනේ. දැන් මේක ප්‍රධානනේ. CN එක ප්‍රධාන වෙලා. CN එක ප්‍රධාන නම් අපිට ඒක අන්තිමට ඒ කියන්නේ CN එක ප්‍රධාන නම් ඒක අපිට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ අවසානයේදී අපි හඳුන්වනවා ඒක නයිට්‍රයිල් කියලා. මේක නයිට්‍රයිල් කියලා. නයිට්‍රයිල්. එහෙනම් මේක අපි අවසානට අඳුරන්නේ ලියන්නේ නයිට්‍රයිල් කියලා. නයිට්‍රයිල් කියලා. මේක උපනම් ඒ කියන්නේ මේ අවස්ථාවක අපි ඒක ලියන්නේ සයනෝ කියලා. සයනෝ කියලා. සයනෝ කියලා. එතකොට ඒමයිඩ් එක උපකාණ්ඩයක් වෙන්නේ නැහැ. ඒක තිබ්බොත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. දැන් මේ දෙක ඔයාලා හිතන වැඩි දැන් මේ දෙකම කවුද එකෙන් ප්‍රධාන? එතකොට මෙයා උප වෙනවනේ. මෙයා ප්‍රධාන. මෙයා උඩින් ඉන්න නිසා මෙයා ප්‍රධාන. මෙයා උප වෙනවනේ. නැහැ.
එහෙම කාණ්ඩ දෙකක් එකට එන්නේ නැහැ කවදාවත්. එහෙම කාණ්ඩ දෙකක් එකට එන්නේ නැහැ. ඒක අස්ථායි. එහෙම එකක් ලංකාවෙත් නැහැ ලෝකෙත් නැහැ. මං කියන්නේ ඇදුවේ ස්වභාවයේ නැහැ කියලා. ස්වභාවයේ නැහැ. ඒක නිසා මේ කාණ්ඩ දෙකක් එකට අපිට සංසන්දනය කරන්න වෙන්නේත් නැහැ. මේ කාණ්ඩ දෙක සංසන්දනය කරන්න වෙන්නේ නැහැ. කෙටින්ම කිව්වොත් මේ තුන අපිට සංසන්දනය කරන්න වෙන්නේ නැහැ. මේ තුනෙන් එකක් තමයි අනිවාර්යයෙන්ම එන්නේ. තුනෙන් එකක්. ඒ තුනෙන් එකත් එක්ක මේවා එකතු කරලා දාන්න පුළුවන්. ඒක අවුලක් වෙන්නේ නැහැ. හරිනේ. සයිනෝ කියලා කාණ්ඩය අඳුනනවා. ඒ විදිහට අපි මේ තියෙන ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් නේ. ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ ප්‍රධාන නම් අපි ඒක ඇල් කියලා අඳුන්වනවා. ඒක උපකාණ්ඩයක් නම් ෆෝමයිල් කියලා අඳුන්වනවා. ෆෝමයිල්. දැන් මේ දෙක වෙනසම පැහැදිලි කරන්නම්. පස්සේ කොහොමද තේරෙනවා අපි උදාහරණ කතා කරනවානේ. දැන් මේකෙන් තේරෙනවානේ ප්‍රධාන එක නම් ඇල්ඩිහයිඩයක්. ඒක ඇල්ඩිහයිඩ් නිසා ඇල් කියලා කියනවා. උපකාණ්ඩයක් නම් ෆෝමයිල් කියලා අඳුන්වනවා. මෙතන තියෙන කීටෝන කාණ්ඩයක්. කීටෝන කාණ්ඩයේ ප්‍රධාන නම් ඕන්. මෙතන 1 නෙමෙයි ඕන්. උපකාණ්ඩයක් නම් ඔක්සෝ කියලා හඳුන්වනවා. ඔක්සෝ. ඊට පස්සේ ඇල්කොහොල කාණ්ඩයක්. ඒක ප්‍රධාන කාණ්ඩය නම් ඕල්. එතන උපකාණ්ඩයක් නම් හයිඩ්‍රොක්සි කියලා හඳුන්වනවා. හයිඩ්‍රොක්සි. මෙතන තියෙන NH2 කාණ්ඩයක්. NH2 කාණ්ඩය ප්‍රධානයි නම් අපි ඒවට කියනවා ඇමීන කියලා. ඒවා හඳුන්වනවා ඇමයින් කියලා. ඇමයින්. ඒකට ඒක උපකාණ්ඩයක් නම් ඇමයිනෝ විදිහට තමයි හඳුන්වන්නේ. ඇමයිනෝ විදිහට තමයි හඳුන්වන්නේ. අනිවාර්යයෙන්ම මේ වගෝ නම් කටපාඩම් වෙන්න ඕන. මේ වගෝ කවදාවත් තර්කයෙන් ගන්න බෑ. අනිවාර්යයෙන්ම මේක කටපාඩම් වෙන්න ඕන. මං කියවනේ උඩට යන්න තමයි ප්‍රධානීත්වය වැඩි වෙන්නේ. එහෙනම් මේක ප්‍රධානම සෙට් එක තමයි මේ කාබොක්සිලික් කාණ්ඩයේ ඉඳන් ඇල්ඩිහයිඩ් කාණ්ඩය වෙනකම්. එහෙනම් අපිට මේ සෙට් එක මෙතනින් අපිට බෙදන්න පුළුවන්. මේ විදිහට බෙදන්න පුළුවන්. ඇයි ඒ බෙදන්නේ? උඩ ඉන්නේ ලොක්කෝ සෙට් එක නිකන් මෙහෙමනේ. දැන් අර ඉස්කෝලේ වුණත් ලොක්කෙක් තනියම ඉන්නේ නැහැනේ. ලොක්කා සෙට් එකක් හදාගෙන යාළුවෝ සෙට් එකක් හදාගෙන සෙට් එකක් විදියට ඉන්නේ. මේ තියෙන්නේ ප්‍රධානම සෙට් එක කියලා හිතා ගන්න. මේක පොඩ්ඩක් ඒකෙන් වෙන් වෙලා ඉන්න තුන් දෙනෙක් තමයි මේ අවසානයේටම ලියලා දෙන්නේ. මේක ලියන්න මේමයි හේතුව. මේ සෙට් එක ප්‍රධාන කාණ්ඩය වුණොත්, ඒ කියන්නේ මේ සෙට් එකෙන් එකක් ප්‍රධාන කාණ්ඩය වුණොත්, CN එක ප්‍රධාන හරි, ඇල්ඩිහයිඩ් ප්‍රධාන හරි, ඇමයිඩ් ප්‍රධාන හරි, ඒ ටික මොකක් හරි ප්‍රධාන වුණොත් ඒවට එක එන්න ඕන. එක අනිවාර්යයෙන්ම එන්න ඕන. මොකද්ද මේ එක එන්න ඕන කියලා කියන්නේ? මේම හරිද? දැන් මම මෙතනින් උදාහරණයක් ගන්නම්. CH3 මම කලින් ගත්ත එකම ගන්නම්කෝ. CH Br C double bond oxygen OH. මේකනේ. මේකේ කාණ්ඩ දෙකක් තිබ්බා. කාබොක්සිලික් කාණ්ඩයයි Br එකයි. මේකේ ඔයාලා මන් ලිව්වා මතකද? 2 bromo prop in oic acid. මේ විදිහෙන් ලිව්වේ. මොකද්ද මේ 2 bromo කියලා කියන්නේ? 2 කියලා කියන්නේ ඒ Br එක තියෙන ස්ථානය. කොහොමද ඒක ගන්නෙ? දැන් මේ බලන්න මේ වගේ එකක් ආවොත් ප්‍රධාන විදියට අනිවාර්යයෙන්ම මේකට එක එන්න එපා. එහෙනම් මේ කාබන්ට අපි එක දාමු. එක. එහෙනම් මේ කාබොක්සිලික් කාණ්ඩයේ තියෙන පළවෙනි ස්ථානය. ඊට පස්සේ මේ පැත්තට ඒ කියන්නේ කාබන් දාමයේ දිගේ පිළිවෙලට කාබන්ට 1 ඊට පස්සේ 2 3 විදියට ලකුණු කරගෙන එනවා. එහෙනම් මෙයා 1 නම් මෙයා 2. මෙයා 3. ওই විදියට ලකුණු කරගෙන එනවා. ඔන්න ඔය කියන ස්ථාන ලකුණු කරද්දී අංක 1 කියන ස්ථානය අනිවාර්යයෙන්ම මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වලින් 1 2 3 4 5ක් තියෙනවානේ. ඒ පහෙන් එකක් આવොත් ඒකට අනිවාර්යයෙන්ම 1 එන්න ඕන කියලා කියන්නේ. තේරුණාද? දැන් උදාහරණ කතා කරද්දී ඒක කොහොමද තේරෙයි? දැනට පොඩ්ඩ දේවල් ඔලුවට දාගන්න. චූටි දේවල් වාර්ග ඔලුවට දානවා මම. ඊට පස්සේ අපි උදාහරණ වලින් ඒක කොහොමද සංප්‍රයුක්තය ගන්න කියලා අපි බලමු. දැන් චූටි දේවල් ටික ඔලුවට දාගමු. හරිනේ මේක. දැන් මේක හොඳට හරිනේ වාට. දැන් ඔයාලා බලනවා ඇතිනේ. දැන් සෙට් එකක් ලකුණු කරා ලොක්කෝ සෙට් එක කියලා. එයාලා ප්‍රධාන කාණ්ඩය වුණොත් අනිවාර්යයෙන්ම එයාලට එක එන්න ඕන කියලා කිව්වනේ. දැන් සෙට් තව 3 දෙනෙක් හිටියානේ. එයාලා මොනවද වෙන්නේ? එයාලට මොකද වෙන්නේ කියලා කිව්වේ නැහැනේ. එයාලට එක දාන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එක එන්නත් පුළුවන්, දාන්නත් පුළුවන්, මේ නොදා ඉන්නත් පුළුවන්. එහෙම කතාවක් නෙමෙයි. එක එන්නත් පුළුවන්, නොෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒකට එක දැමීම අනිවාර්ය නැහැ.
එක දැමීම අනිවාර්ය නැහැ. එතකොට අපිට හිතෙන විදිහට ඉලක්කමක් දාන්න පුළුවන්ද? එහෙමත් බෑ. එහෙනම් මොකද්ද එහෙම කරන්නේ? මොකද්ද ඒකෙදි කරන්න පුළුවන්? ඒකෙදි කරන්න පුළුවන් වෙන්නේ එක දාන්න පුළුවන් නම් එක දාන්න. එක දාන්න බැරි නම් අඩුම ඉලක්කම එන විදිහට කාබන් දාමය අංකණය කරන්න. මොකද්ද මම කිව්වේ? එක දාන්න පුළුවන් නම් එක දාන්න බැරි අවස්ථාවක නම් ඒකට අඩුම අංකය වෙන විදිහට කාබන් දාමය අංකණය කරන්න. දැන් උදාහරණයක් විදිහට මේක ගමු. CH3 CH2 OH CH CH2 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 CH3. දැන් මේකේ කාණ්ඩ උපකාණ්ඩය මොකක්ද? ප්‍රධාන කාණ්ඩය මොකද්ද? OH එකනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේක ඕල් කියන ප්‍රත්‍යයෙන් තමයි ඉවර කරන්න ඕනේ. දැන් මෙයාට එක දාන්න පුළුවන්ද? මෙයාට එක දාන්න බෑනේ. කාබන් දාමයේ මැදින් අපි අංකණය කරන්නේ නැහැ. අගකින් පටන් අරගෙන ඕම දිගට පිළිවෙලට ගිහිල්ලා තවත් අගකින් තමයි ඉවර කරන්නේ. මුලින් කියන්නේ එක අගකින් පටන් ගන්නවා තවත් අගකින් ඉවර කරනවා. නැතුව මැදින් පටන් අරගෙන අපිට ඒක අංකණය කරගෙන යන්න බෑ. තේරුණාද? එහෙනම් එක්කෝ අපි මේ කෙලවරින් පටන් ගන්න ඕන නැත්නම් මේ කෙලවරින් පටන් ගන්න ඕන. දැන් මෙයාට එක එන්නේ නැහැනේ කොහොමද? මෙයාට එක දාලා අපිට කාබන් දාමයේ ලකුණු කරගෙන යන්න බෑ. එක්කෝ මෙතනට එක එන්න ඕන නැත්නම් මෙතනට එක එන්න ඕන. හරිද? දැන් හරි එක එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. මේක එක නොයන අවස්ථාවක්. එක නොයනවා නම් එතකොට මම මොකද කරන්න කිව්වේ? අඩුම අංකය වෙන විදියට. අඩුම අංකය. දැන් මේ පැත්තෙන් ගියොත් 1 2 3 මේ පැත්තෙන් ආවොත් 1 2 3 4 5 කියන එක ලැබෙන්නේ. 5 කියන එක ලැබෙන්නේ. එහෙනම් අපි මොන පැත්තෙන්ද අංකණය කරන්න ඕනේ? මෙතනින්. 1 2 3 4 5 6 7. ඔන්න ඔය විදියට තමයි කාබන් දාමය අංකණය කරන්නේ. තේරුණාද? කාබන් දාමය අංකණය කිරීම තාම ඉවර නෑ. චුට්ට තමයි ඔයාලගේ ඔළුවට දාන්නේ. දැන් මේක තේරුණාද? කාබන් දාමය අංකණය කරන්නේ අපි එක මුල්ලකින් පටන් අරගෙන තවත් මුල්ලකින් අවසන් කරනවා. මැදින් කවදාවත් අපිට කාබන් අංකණයක් කරන්න බෑ. ඊට පස්සේ කියපු දෙයක්ම තේරුණාද? තුනක් අපි අතෑරියානේ. අන්නේ කියන තුන් දෙනා කවුද? කීටෝන කාණ්ඩයයි OH කාණ්ඩයයි NH2 කාණ්ඩයයි ඇමීන කාණ්ඩයයි. ඔන්න ඔය කියන කාණ්ඩ තුන આવොත් ඒවට එක එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එක එනවා නම් අවුලක් නැහැ. දැන් මෙතන OH එක තිබ්බනම් ඒකට අපිට එක දාලා ලියා ගන්න පුළුවන්. එතකොට ඒක එක එන අවස්ථාවක්. නමුත් මේක මැද තියෙන නිසා අපිට ඒකට අඩුම අංක එන විදිහට තමයි ඒක අංකණය කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කාබනික සංයෝගයක නැත්නම් කාබන් දාමයක තියෙන්න පුළුවන් තවත් උපකාණ්ඩ වර්ගයක් තමයි මෙන්න මේක. කීටෝනයක්. මේ ත්‍රිත්ව බන්ධනයක්. ඇල්කයිනයක්. ඊට පස්සේ තියෙන්න පුළුවන් තව මේ විදිහට ඇල්කීන කාණ්ඩයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට ඇල්කේන කාණ්ඩයක්. දැන් මේක තියෙන උදාහරණ ටිකක් බලමු. CH3 CH මෙතන OH C triple bond CH. දැන් මේකේ ප්‍රධාන කාණ්ඩය මොකද්ද? තියෙන කාණ්ඩ මොනවාද කියලා අඳුරගමු. තියෙන කාණ්ඩ තමයි OH සහ මෙතන තියෙනවා ඇල්කයින කාණ්ඩය. මේක ප්‍රධාන වෙන්නේ කවුද? වගුවේ කට්ටිය තමයි ප්‍රධාන. මේක වගුවේ තිබ්බේ නැහැනේ. එහෙනම් මේක තමයි ප්‍රධාන වෙන්නේ. එහෙනම් මේක උපකාණ්ඩයක් විදිහට සාමාන්‍ය අපි ඒක කාණ්ඩයක් කියලා හඳුන්වන්නේ නැහැ. දැන් උපකාණ්ඩයක් විදිහට හැසිරෙනවා කියලා හිතුවා. මොකද ඒක ඒ විදිහට හිතුවොත් තමයි නාමකරණය ලේසි වෙන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම අපි අවසන් කරන්න ඕනේ ප්‍රධාන කාණ්ඩේ නමින්නේ. එහෙනම් ඕල් එකක් විදිහට තමයි අවසන් කරන්න ඕනේ. මෙන්න මේ කියන කාණ්ඩයටත් අපි නමක් දෙනවා. ඒකට දෙන නම තමයි ඒක අපි හඳුන්වනවා අයින් කියලා. අයින් YNE. ඇල්කීන කාණ්ඩයක් තිබ්බොත් ENE. ඇල්කේන කාණ්ඩයක් විතරයි නම් තියෙන්නේ. ඒක අපි හඳුන්වනවා ANE. AN කියලා. අයින් ඊන් AN. සාමාන්‍යයෙන් ඔය උච්චාරණය කරන්න නම් එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැ. දැන් පේපරේ ප්‍රශ්නයක් දීලා මිස් කෙනෙක් ළඟට ඇවිල්ලා මේක උච්චාරණය කරන්න කියලා එහෙම අහන්නේ නැහනේ. දැන් මේක එක්සෑම් එකටනේ අපිට ඕන වෙන්නේ. නිසා මේ උච්චාරණය වැදගත් නැහැ. ලියන්න දැනගෙන හිටියම් ප්‍රමාණවත් මේ එක්සෑම් එකට. ඔයා තියරි කෙනෙක් නම්, ඒ කියන්නේ 26 27 කෙනෙක් නම් එක්සෑම් එක ලියන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම උච්චාරණය දැනගෙන ඉන්න. මොකද ඒක ඉතින්
පේපර් එකට වැදගත් නොවුනට ජීවිතයට වැදගත් වෙන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් අහලා පුළුවන් නම් මේකේ නාමය මේ IUPAC නාමය ලියවන් කියපන් කියලා කිව්වොත් චොර වෙනවනේ නේ. ලියන්න නම් බෑ මම ලියලා පෙන්නන්නම් කිව්වොත් අවුල්නේ නේ. රෙදි නෑනේ. ඒ නිසා කියන්නත් පුරුදු වෙන්න. ඔයා මේ ලබන මාස එක්සෑම් කරන කෙනෙක් නම් ඒවා මුකුත් අදාළ නැහැ. පේපර් එකට ලියන්න දැනගෙන හිටියොත් ප්‍රමාණවත්. වැඩි විචුරණ මුකුත් ඕනේ නැහැ. අවශ්‍ය දේ විතරක් කරන්න. ඇල් කයින කාණ්ඩයක් නම් අයින්, ඇල් කීන කාණ්ඩයක් නම් ඊන්, ඇල් කේන කාණ්ඩයක් නම් ඒන් කියලා අපි ඒක අඳුන්වනවා. ඊට පස්සේ මීට අමතරව තවත් උපකාණ්ඩ සෙට් එකක් තියෙනවා. තවත් උපකාණ්ඩ සෙට් එකක් තියෙනවා. ඒ සෙට් එකත් බලමු අපි. අපි තව කරන දෙයක් තමයි කාබන් දාමේ කාබන් ගණනක් ලකුණු කරනවා. IUPAC නාමකරණය ලියද්දී කාබන් දාමේ තියෙන කාබන් ගාණක් ලකුණු කරනවා. කාබන් දාමේ තියෙන එක කාබන් කෙනෙක් නම් ඒකට අපි කියනවා මෙත් කියලා. ඒකට අපි කියනවා මෙත්. කාබන් දාමේ කාබන් දෙකක් නම් අපි කියනවා එත්. කාබන් තුනක් තියෙනවා නම් ඒකට අපි කියනවා ප්‍රොප්. කාබන් හතරක් තියෙනවා නම් අපි කියනවා ඒකට බියුට්. කාබන් හතරක් තියෙනවා නම් බියුට්. බට්ටමේ මේක බියුට්. කාබන් පහක් තියෙනවා නම් අපි කියනවා පෙන්ට්. කාබන් හයක් තියෙනවා නම් අපි කියනවා හෙක්ස්. ඊට පස්සේ කාබන් හතක් තියෙනවා නම් හෙප් කියලා කියනවා. සාමාන්‍යයෙන් 6කට වඩා කාබන් ගාණක් තියෙන කාබනික සංයෝගය එන්නේ නැහැ. අමතර දැනුමට දැනගන්න 7 නම් හෙප් 8 නම් ඔක්ට් කියලා. 8 නම් ඔක්ට් කියලා දැනගන්න. 8 නම් ඔක්ට් කියලා දැනගන්න. දැන් මේකෙදි කලින් කියපු උදාහරණෙම ගන්නම් මම CH3 CH Br C double bond oxygen OH. මේකෙදි ප්‍රධාන කාණ්ඩය මොකද්ද? කාබොක්සිලික් කාණ්ඩයනේ. මේක උපකාණ්ඩය. එහෙනම් මේ අනිවාර්යයෙන්ම මෙයා ඉන්නේ අංක 1 එන්න ඕන ගොඩි. එහෙනම් මෙතන 1 ඊට පස්සේ මේ පැත්තට 2 මේ පැත්තට 3. ඊට පස්සේ මුලින්ම අපි ලකුණු කරන්නේ උපකාණ්ඩය. මේ සෙට් එකක් මම තව ටිකකින් කියලා දෙනවා. දැනට මම මේ හෙප් ප්‍රොප් කියන ඒවා එන්නේ කොහොමද කියලා බලමු. 2 බ්‍රෝමෝ ඊට පස්සේ කාබන් ගාන දානවා. කාබන් ගාන කීයද? 1 2 3යි. කාබන් දාමේ කාබන් 3 දෙනෙක් ඉන්නවා. 3 නම් ප්‍රොප්. ඊට පස්සේ දැන් මේකේ බලන්න ඇල්කීන කාණ්ඩයක්ද තියෙන ඇල්කේන කාණ්ඩයක්ද ඇල්කයින කාණ්ඩයක්ද? ඇල්කයිනෙකුත් නැහැ ඇල්කීනෙකුත් නැහැ. එහෙනම් තියෙන්නේ මෙතන ඇල්කේන කාණ්ඩයක්. ඇල්කේන කාණ්ඩයක් නම් අපි ඒන් කියන ප්‍රත්‍ය දානවා. ඒන් කියන ප්‍රත්‍ය දානවා. ඊට පස්සේ එන්නේ මොකද්ද? ප්‍රධාන කාණ්ඩය ඔයික් ඇසිඩ්. ඊට පස්සේ බලන්න ඕන වැදගත් පොයින්ට් එකක් තියෙනවා. මේක ප්‍රත්‍යනේ අවසන් ප්‍රත්‍යනේ. අවසන් ප්‍රත්‍යේ පළවෙනි අකුර බලන්න වවල් අකුරක්ද කියලා. පළවෙනි අකුර වවල් අකුරක්ද? වවල් අකුර මොනවාද? A E I O U නේ. එතකොට මේ U කියන එක නම් කොහොමවත් එන්නේ නැහැ. E කියන එකෙන් ආවෙත් නැහැනේ. හිතන්න මෙතන O තිබ්බා කියලා. දැන් මෙතන O නේ තියෙන්නේ. O කියන්නේ වවල් අකුර. වවල් අකුරක් නම් අපි මෙතන A ඊට පස්සේ E මෙතනට අයින් කියලා දානවනේ. මෙන්න මේ වගේ E අකුර මොකද වෙන්නේ? කැපෙනවා. E අකුර මොකද වෙන්නේ? කැපෙනවා. E අකුර නැතුව තමයි ලියන්නේ. දැන් බැරි වෙලාවත් මෙතන නයිට්‍රයිල් නම් තිබ්බේ. නයිට්‍රයිල් එකේ පළවෙනි අකුර වවල් අකුරක්ද? නෑනේ. එහෙමනම් අපි E අකුර කපන්නේ නැහැ. E අකුර කපන්නේ ඊළඟට එන වචනේ පළවෙනි අකුර වවල් අකුරක් නම් විතරයි. එහෙනම් මෙතනින් E එක කපනවා. E එක කපලා ඔයික් ඇසිඩ් කියලා ලියනවා. දැන් මෙතනට ප්‍රොප් කියන එක ආවේ කොතනද? මෙතනනේ. කාබන් ගාන දැම්මේ මෙතනට. ඒ කාබන් ගාන එන තැන දාන මේ කොතනට දාන්නේ කියන ඒවා පස්සේ කියලා දෙනවා. දැනට අර නිකමට පෙන්නවා ප්‍රොප් නැත්තම් කාබන් ගාන වැටෙන්නේ කොහාටද කියලා. හරිනේ. ඒකත් හරි. මීට අමතරව තව උපකාණ්ඩ සෙට් එකක් දැනගෙන ඉන්න ඕන. දැන් අපි මොනවාද දැනගත්තේ? මුලින්ම ප්‍රධාන කාණ්ඩේ නම් කරන්නේ කොහොමද? ඒක අපි ආවේ UPSC නාමකරණේ අවසානයේනේ. ඊට පස්සේ උපකාණ්ඩයක් නම් ඒක නාම කරන්නේ කොහොමද? ඒ ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ කාබන් දාමේ ඇල්කයිනයක් තිබ්බොත් කොහොමද ඒ කොටස නම් කරන්නේ? ඇල්කීනයක් තිබ්බොත් ඇල්කේනයක් තිබ්බොත් ඒ කොටස කොහොමද නම් කරන්නේ කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ කාබන් දාමේ කාබන් ගණන කොහොමද අපි නාමකරණයේදී ඉදිරිපත් කරන්නේ කියලා දැනගත්තා. ඒ වගුවටත් අමතරව තවත් උපකාණ්ඩ සෙට් එකක් තියෙනවා. Cl එකක්, Br එකක් ආවොත්, ඊට පස්සේ NO2 එකක් ආවොත්, ඊට පස්සේ තව CH3 එකක් ආවොත්, CH2 CH3 එකක් ආවොත්, ඊට පස්සේ CH3 CH2
CH3 CH2 CH2 කියන කැලලක් ආවොත් කොහොමද නම් කරන්නේ? අන්න ඒ කියන ටිකක් දැනගෙන ඉන්න ඕන. ක්ලෝරීන් උපකාණ්ඩයක් විදිහට ආවොත් අපි ඒක හඳුන්වනවා ක්ලෝරෝ කියලා. ක්ලෝරෝ කියලා. Br එකක් ආවොත් බ්‍රෝමෝ. ඔයාලට මතක ඇති 2 බ්‍රෝමෝ කියලා පටන් ගන්නවා. ඒ කියන්නේ Br එක උපකාණ්ඩයක් විදිහට ආපුවම බ්‍රෝමෝ. NO2 එක අපි හඳුන්වනවා නයිට්‍රයිටෝ කියලා. නයිට්‍රයිටෝ කියලා හඳුන්වනවා. CH3 එක නම් අපි තියෙන කාබන් ගාන කීයද? එකයිනේ. එකයි නම් මෙත්. ඊට පස්සේ මේකට සම්පූර්ණ වෙන්න මෙතිල් කියලා දානවා. Y එකයි L එකයි. මෙතන කාබන් ගාන දෙකයි එහෙනම් එත් Y එකයි L එකයි දානවා. මෙතන 3යි එහෙනම් ප්‍රොප් Y එකයි L එකයි දානවා ප්‍රොපිල්. මෙතන මෙතිල් එතිල් ප්‍රොපිල්. ඔන්න ඔය විදිහට තමයි අපි උපකාණ්ඩ ටික අඳුන්වන්නේ. හරිනේ. දැන් අපි කාබන් දාමයක අඳුන්වන්න ඕන කොටස් ඔක්කොම ටික අඳුනගෙන ඉවරයි. ඊට පස්සේ ඒ ටික කොහොමද පිළිවෙලට ලියන්නේ සහ මොකක්ද ඒකේ තියෙන ස්ට්‍රක්චර් එක කියලා දැනගන්න හිටියොත් ඔයාලට ඕනම කාබනික සංයෝගයක් නම් කරන්න පුළුවන්. සහ ප්‍රැක්ටිස් කරන්න ඕන තව එක එක පොයින්ට්ස් තියෙනවා. දැන් මෙහෙම කිව්වට දැන් සමහර පොයින්ට්ස් තියෙනවා ඒ ටික දැනගන්න ඕන හරිම නාමකරණය කරන්න. දැන් හරිනේ නාමකරණයේ හඳුන්වීම හරි හැඳින්වීම හරි. මේක තමයි ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ ඕනම කාබනික සංයෝගයක් නම් කරද්දී දැනගෙන ඉන්න ඕන ස්ට්‍රක්චර් එක තමයි මේක. මුලින්ම අපි ලියන්නේ උපකාණ්ඩ ටික. එතකොට උපකාණ්ඩ එකකට වඩා තියෙන්න පුළුවන්ද? ඔව්. දැන් මෙහෙම එකක් ගමු අපි. CH3 CH Br ඊට පස්සේ CH OH ඊට පස්සේ මෙතන තියෙන්න පුළුවන් CH2 CH2 CH3 ඊට පස්සේ CH2 C double bond oxygen OH මේ තියෙන්නේ මේ වගේ කාබනික සංයෝග තමයි අපි නම් කරන්නේ. මේ වගේ කාබනික සංයෝග තමයි නම් කරන්නේ. මුලින්ම කරන්නේ මොකද්ද? මේ ස්ට්‍රක්චර් එකකට කලින් තියෙන කාණ්ඩ මොනවද කියලා අඳුරගමු. තියෙන කාණ්ඩ. මෙතන තියෙනවා කාබොක්සිලික් කාණ්ඩය. කාබොක්සිලික් කාණ්ඩයක් આવොත් එයානේ අනිවාර්යයෙන්ම ප්‍රධාන වෙන්නේ. තව තියෙන්නේ මොනවද? මට මෙතන OH එකක් පේනවා. ඊට පස්සේ මෙතන Br එකක් පේනවා. තව මොනවද පේන්නේ? දැන් කාබන් දාමේ නම් කරමු අපි. කාබන් දාමේ අනිවාර්යයෙන්ම මෙයාට එකට එන්න බෑ. 2 3. ඊට පස්සේ බලන්න අපිට පාරවල් දෙකක් පේනවා. එක්කෝ අපිට උඩට යන්න පුළුවන්, එක්කෝ අපිට මේ පැත්තට එන්න පුළුවන්. උඩට ගියොත් 3 4 5 6 කියලා ලකුණු කරන්න පුළුවන්. මේ පැත්තට આવොත් 4 5 6 කියලා ලකුණු කරන්න පුළුවන්. දැන් මම මේකෙන් තව එකක් ගන්නවා. තව පොයින්ට් එකක් කියන්න පුළුවන් ඒක නිසා. දැන් මේ පැත්තෙන් ගියොත් 3 4 5 6 7 කියලා යන්න පුළුවන්. මේ පැත්තට 3 4 5 6 කියලා යන්න පුළුවන්. හරිනේ. ඔයාලා ඊළඟට දැනගෙන ඉන්න ඕන පොයින්ට් එකක් තමයි කාබන් දාමය අංකණය කරද්දී අපි කාබන් දාමය අංකණය කරන්නේ කාබන් ගාන වැඩිම වෙන එක. ඒ කියන්නේ අර අංක එනවනේ. අංකේ වැඩිම වෙන විදියට තමයි ඒක අංකණය කරන්නේ. එහෙම බැලුවොත් අපිට අංකණය කරන්න පුළුවන් ඉන්නේ මේ පැත්තට මේ පැත්තට ගියොත්. මේ පැත්තට ගියොත් නේ මේ පැත්තට කාබන් දාන 7ක් එනවා. මේ පැත්තට 6යි. වැඩිම එක පැත්තට යන්නේ අපි. ඒ නිසා මේ පැත්තට යන්න පුළුවන්. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි මේ පැත්තේ තමයි උපකාණ්ඩ තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපි කාබන් දාමය අංකණය කරද්දී උපකාණ්ඩ ටික ඇතුළත් විය යුතුද යුතුයමයිද? යුතුයමයි. එහෙම නැත්නම් වැරදි. එහෙනම් කාබන් දාමය අංකණය කරන්න වෙන්නේ මේ පැත්තට. 4යි 5 6. එතකොට මේ ටිකට මොකද වෙන්නේ? මේ ටිකත් මොකද වෙන්නේ? උපකාණ්ඩයක් විදියට සලකනවා. මේ ටිකත් මොකද වෙන්නේ? උපකාණ්ඩයක් විදියට සලකනවා. එහෙනම් මෙයා උපකාණ්ඩයක්, මෙයා උපකාණ්ඩයක්, මෙයා උපකාණ්ඩයක්, මෙයා උපකාණ්ඩයක්. හරිනේ. ප්‍රධාන කාණ්ඩය එහෙනම් අපි අවසානයේ ලකුණු කරන්නේ. එහෙනම් ප්‍රධාන කාණ්ඩය මේකේ නම මොකක්ද? මේ කාබනික සංයෝගයම අපි නම් කරමුකෝ. මේ ප්‍රධාන කාණ්ඩයේ නම මේක ආවොත් ඔයික් ඇසිඩ්. එහෙනම් මෙතනට එන්න ඕනේ ඔයික් ඇසිඩ් කියලා. ඔයික් ඇසිඩ්. මේ මොකද්ද? වයින් අයින් මේ අයින් ඊන් ඒන් කියලා කියන්නේ. ඒ කියන්නේ කාබනික දාමයේ ඇල්කයින ඇල්කීන ඇල්කේන කොටස් තියෙනවද? ඒ මොකද්ද තියෙන්නේ කියලා අහන්නේ. මෙතන ඇල්කයිනයක් පේන්නේ නැහැ. ඇල්කීනියක් පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? ඇල්කේනියක්. ඇල්කේනියක් නම් මෙතනට එන්නේ ඒන් කියන එක. මෙතනට එන්නේ ඒන් කියන එක. sorry. ඒන් කියන එක. ඊට පස්සේ කාබන් ගාන
අරන් ඉන්න ඕනේ මේ පැත්තට. නිකමට අපි මේ පැත්තට එමුකෝ. කාබන් ගාන. කාබන් ගාන අපි කාබන් අංකණය කරපු ගානම ගන්නෙ. නැතුව මේ කාබනික සංයෝගයේ තියෙන මුළු කාබන් ගාන නෙමෙයි. දැන් මුළු කාබන් ගාන ගත්තොත් මෙතනට 6යි 7 8 9 10යි කියලා ගන්න පුළුවන්. එහෙම නෙමෙයි. කාබනික දාමයේ අංකණය කරානේ. ඒ අංකණය කරේ වැඩිම අකුර. නැත්නම් මේ කාබන් අංකණය කරපු දාමයේ තියෙන කාබන් ගාන. කීයක් තියෙනවද? 6ක්. එහෙනම් 6 නම් මොකද්ද අපි ලියන්නේ? හෙක්ස් කියලා. 6 නම් හෙක්ස්. 6 නම් හෙක්ස්. ඊට පස්සේ උපකාණ්ඩ මොනවද තියෙන්නේ? උපකාණ්ඩ විදිහට තියෙනවා Br එකක්. Br එකක් නම් අපි ලියන්නේ බ්‍රෝමෝ කියලා. මෙතන OH එක ප්‍රධාන කාණ්ඩයක් වුණොත් තමයි ඕල් එක. උපකාණ්ඩයක් වුණොත් මොකද වෙන්නේ? හයිඩ්‍රොක්සි. උපකාණ්ඩයක් වුණොත් හයිඩ්‍රොක්සි. ඊට පස්සේ මෙතන තියෙනවා 1 2 3 4ක්. බියුට්. ඊට පස්සේ අපි Y එක L එකයි දානවා බියුටයින්. බියුටයින්. ඔන්න ඕක තමයි උපකාණ්ඩ. දැන් ඒකේ උපකාණ්ඩ ටික දන්නවා අපි. නමුත් උපකාණ්ඩ ලියන පිළිවෙල මොකක්ද? උපකාණ්ඩ ලියන පිළිවෙල ගන්නේ මේ උපකාණ්ඩ වල පළවෙනි අකුර තියෙනවනේ. පළවෙනි අකුර අකාරාදී පිළිවෙල අනුව. අකාරාදී පිළිවෙල අනුව. B H B මලකෙලියයි බීලා දෙන්නෙක් ඉන්නවා. එතකොට මොකද කරන්නේ? අර එකම අකුර පළවෙනි අකුර එකම අකුරක් නම් ඊට පස්සේ අපි දෙවෙනි අකුර සලකා බලමු. ඒක වගේ දන්නවා පොඩි සිද්ධිනේ තියෙන්නේ එතන. B එකයි H එකයි බැලුවොත් B එකට වඩා H එක පස්සෙන්නේ තියෙන්නේ. එහෙනම් B එක තමයි මුලින් ලියන්න ඕනේ. දැන් මෙතන R එක තියෙනවා මෙතන U එකක් තියෙනවා. R ද මුලින් එන්නේ U ද? R එකනේ. R එකනේ P Q R S T U V. එහෙනම් R එක තමයි මුලින් එන්නේ. එහෙනම් මෙයා අපි එකට ලියන්න ඕන. මෙයා දෙකට ලියන්න ඕන. මෙයා තුනට ලියන්න ඕන. මෙයා තුනට ලියන්න ඕන. හරිනේ. මෙයා තුනට ලියන්න ඕන. ඊට පස්සේ මෙතන කියනවා උපකාණ්ඩ දාන්නලු ස්ථාන සමගින්. ඒ කියන්නේ ඒ උපකාණ්ඩේ තියෙන ස්ථානයක් දාන්න ඕන. අපි මේකනේ මුලින්ම ලියන්නේ. ඒක තියෙන ස්ථානය කොහෙද? BR එක. පස්වෙනි ස්ථානයේ තියෙන්නේ. එහෙනම් අපි මේක ලියනවා 5 බ්‍රෝමෝ කියලා. මේ ස්ථානයේ දාද්දි ඉලක්කම දාලා ඉරක් ගහලා තමයි ඒක නාමකරණය කරන්නේ. ඊට පස්සේ බියුටයිල් එක තියෙන්නේ 3 එකේ. ඊට පස්සේ මෙතනින් ඉරක් ගහනවා. ඊට පස්සේ අපි ලියනවා 3 බියුටයිල් කියලා. බියුටයිල් කොමා දාන්නේ නැහැ. ඉරි තමයි දාන්නේ. ඉරි තමයි ඔක්කොටම දාන්නේ. ඊට පස්සේ හයිඩ්‍රොක්සි එක තියෙන්නේ 4. එහෙනම් මේක ලියන්න ඕනේ මේ ඉඩ නැති නිසා මෙතනින් ලියන්නේ 4 හයිඩ්‍රොක්සි. 4 හයිඩ්‍රොක්සි. ඔන්න දැන් කාණ්ඩ ටික ලකුණු කරගෙන ඉවරයි. ඊට පස්සේ මේ ටික තියෙන ජොයින් කරන්න. මහ ලොකු දෙයක් නැහැ. මට මේක ඉඩමදි මම මෙතනින් පොඩියට ලියන්නම් 5 බ්‍රෝමෝ 3 බියුටයිල් 4 හයිඩ්‍රොක්සි ඊට පස්සේ මේකටම ලියනවා හෙක්ස්. ඒකට ඉලක්ක ගහන්නේ නැහැ. හෙක්ස් ඊට පස්සේ hexane ඉඩමදි. දැන් මේක මකන්නන්නේ. මේක වඩන්න නැහැ නේද? hexane ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී ඔයික් ඇසිඩ්. දැන් මෙතන මතකයිනේ ප්‍රධාන කාණ්ඩයේ දාද්දි නැත්නම් මේ an එකට in එකට in එකට එහා පැත්තේ කාණ්ඩයේ දාද්දි ඒකේ පළවෙනි අකුර වවල් නම් e එක කැපෙනවා. ඔයන්නේ ඕනේ තියෙන්නේ. ඔයන්න නෙමෙයි o අකුරනේ තියෙන්නේ. ඒක වවල් අකුරක් නිසා e එක කපලා ඔයික් ඇසිඩ්. ඔන්න ඔය විදිහට තමයි මේක දාන්නේ. එතකොට මේක හඳුන්වන්නේ අපි 5 බ්‍රෝමෝ 3 බියුටයිල් 4 හයිඩ්‍රොක්සි හෙක්ස් enoic acid. මෙන්න මේ විදිහට තමයි මේක හඳුන්වන්නේ. enoic acid. සාමාන්‍යයෙන් අංක 1 දාන ඒවට අපි සාමාන්‍යයෙන් ඒක ස්ථානයේ දාන්නේ නැහැ. හරිනම් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් ස්ථානයේ සමගින් තමයි දාන්නේ. දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ දෙකේ නම් තිබ්බේ අපි දෙක අනිවාර්යයෙන්ම මෙතනට දාන්න ඕන. නමුත් මේකෙදි එක එන ඒවට දැන් මෙතන කාබොක්සිලික් කාණ්ඩය කිව්වොත් අනිවාර්යයෙන් මේක එකටම එන්න ඕනේ. ඒමයිඩයක් වුණත් ඊට පස්සේ අම්ල හේලයිඩයක් වුණත් ඒවට අනිවාර්යයෙන්ම එක කියන ස්ථානයේ තමයි එන්නේ. ඒක අපි දන්නවනේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකේ ඉඳලා ඒ වගේ ඒවට අපි අංක 1 දාන්නේ නැහැ. දැන් OH එක වගේ එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වුණා නම් OH එක තියෙන්නේ කොහෙද? 4නේ. එහෙනම් මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ලියද්දි 4 ඉස්සරහින් ලියන්නම ඕන. නමුත් මෙතන කාබොක්සිලික් කාණ්ඩය ඊට පස්සේ අනිවාර්යයෙන්ම අංක 1 නේවට එක එන්නම ඕන නිසා ඒක අපි ලියන්නේ නැහැ. ඒක අපි දන්නවා. හරිනේ. හරි මේක බලමු. එකටම කාණ්ඩ ටික අඳුනගමු. මෙතන තියෙනවා කාණ්ඩයක් අම්ල ක්ලෝරයිඩයක් තියෙනවා Br එකක් තියෙනවා. ඊට පස්සේ
මේකද කාණ්ඩය මේකද? දැන් අපි කාබන් දාමේ අංකණය කරමුකෝ. කාබන් දාමේ අංකණය කරද්දි මෙයාට අනිවාර්යයෙන්ම එක එන්න එපා. එහෙනම් මේ තියෙන්නේ 1. ඊට පස්සේ මේ පැත්තට යන්න එපා 2 3 4. ඔන්න ඊට පස්සේ අපිට පාරවල් දෙකක් පේනවා. මේ පැත්තට යන්නත් පුළුවන් මේ පැත්තට යන්නත් පුළුවන්. එතකොට මේක අපිට උපකාණ්ඩයක් විදිහට සලකන්නත් පුළුවන්. දැන් මේකත් සාමාන්‍යයෙන් මම කියවනේ ඒක උපකාණ්ඩයක් විදිහට සලකන්නේ නැහැ. ඒක කාබන් දාමයේම කොටසක් විදිහට තමයි සලකන්නේ. නිකන් වගේ හැසිරෙනවා කියලා කිව්වේ. එහෙනම් මේක තමයි උපකාණ්ඩය වෙන්නේ නේ. එහෙනම් මේක තමයි උපකාණ්ඩය වෙන්නේ. අනිත් එක තමයි හොඳට මතක තියාගන්න ඇල්කීන කෑල්ලක් ඇල්කයින කෑල්ලක් තිබ්බොත් අනිවාර්යෙන් මේක කාබන් දාමයට එකතු වෙන්නම ඕන. මොකද ඒක අපිට උපකාණ්ඩයක් විදිහට නම් කරන්න බෑ. නිකන් අර වගේ හැසිරෙනවා කියලා කිව්වට ඒක උපකාණ්ඩයක් නෙමෙයි. මෙතන ඇත්තම උපකාණ්ඩේ මෙයා. එහෙනම් අපි කාබන් දාමය යන්න ඕනේ 4 5 6. ඔන්න ওই විදිහට තමයි යන්න ඕනේ. තියෙන උපකාණ්ඩ මෙතන තියෙනවා ප්‍රොපිල් එකක්. කාබන් 3යිනේ. 3යි නම් ප්‍රොප් ඊට පස්සේ ප්‍රොපිල් මෙතන තියෙනවා බ්‍රෝම එකක්. මෙතන තියෙනවා බ්‍රෝම එකක්. මුලින්ම ලියන්නේ උපකාණ්ඩ. P අකුරද මුලින් ඉන්නේ B අකුරද? B අකුරනේ. එහෙනම් බ්‍රෝම එක තමයි මුලින් ලියන්න. බ්‍රෝම තියෙන ස්ථානයේ 2. එහෙනම් 2 බ්‍රෝමෝ ඊට පස්සේ උපකාණ්ඩ ටික ඉවරයක් කරගන්න ඕනේ. 2 bromo 4 propyl 4 propyl ඔන්න දැන් උපකාණ්ඩ සෙට් එක හරි. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? කාබන් ගාන. කාබන් ගාන කීයද? කාබන් දාමයේ කාබන් 6ක් තියෙනවා. එහෙනම් x ඊට පස්සේ මෙතන y අයින් එකක් ඊන් එකක් ඒන් එකක්. මොකද්ද මේ තියෙන්නේ? ඇල්කීන කාණ්ඩයක්. ඇල්කීනයක් නම් ඊන් එක නේ තියෙන්න ඕනේ. ඇල්කීනයක් නම් ඊන් එකක් තියෙන්න ඕනේ. මේකෙදි ඇල්කීනයක් ඊට පස්සේ ඇල්කයිනයක් නම් කරනවා නම් ඒකට තියෙන ඒකත් ස්ථානයේ සමගින් තමයි නම් කරන්න ඕනේ. ඇල්කේනයක් නම් කරන්නේ නැද්ද? නෑ ඉතින් හැම තැනම තියෙන්නේ කාබන් වල තනි දාමන. ඇල්කේනයක් සෙලකුව. ඒකට ඒක අපිට ස්ථානයක් නම් කරන්න පුළුවන්. බෑ. විශේෂ වෙන්නේ ඇල්කීනයක් හරි ඇල්කයිනයක් ආවට පස්සේ. ඉතින් මේක ඇල්කීන කෑල්ලක් තියෙනවා. එහෙනම් ඇල්කීනයේ තියෙන ස්ථානයත් අපි ලකුණු කරන්න ඕනේ. එතකොට ලකුණු කරන්නේ අපි 5 තියෙනවා කියලාද 6 තියෙනවා කියලාද? හොඳට මතක තියාගන්න අඩු ඉලක්කම තමයි අපි නම් කරන්න ඕනේ. අඩු ඉලක්කමෙන් තමයි නම් කරන්න ඕනේ. එහෙනම් 5න් තමයි ඇල්කීන කාණ්ඩය නම් කරන්නේ. 5 in. ඊට පස්සේ මේකත් හරි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ ඔයිල් ඇසිඩ්. ඔයිල් ක්ලෝරයිඩ් නේ. ඔයිල් ක්ලෝරයිඩ් කියන අනිවාර්යයෙන්ම අංක 1 එන්න ඕන එකක්. එහෙනම් අපි ඒකට ස්ථානය දාන්නෙත් නැහැ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන්. මේකෙත් පළවෙනි අකුර O, ඒ කියන්නේ වවල් අකුරක්. එහෙනම් මෙතන E එක කපලා ඔයිල් ක්ලෝරයිඩ් කියලා ලියන්න පුළුවන්. හරිනේ. ওই විදිහට තමයි ලියන්නේ. එහෙම නැතුව මේක ලියන්න තව ක්‍රමයක් තියෙනවා. මේ හෙක්ස් එක 5න් එහා පැත්තට පන්නලා. මේ හෙක්ස් එක කියන එක 5න් මේ පැත්තට පන්නන්නත් පුළුවන්, එහා පැත්තට පන්නන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක හෝ අපිට ලියන්න පුළුවන් 2 bromo දෙකම හරි 4 propyl ඊට පස්සේ 5 hex enoyl chloride මේක මෙහෙම ලියන්නත් පුළුවන්. දෙකම හරි. මේකත් හරි මේකත් හරි. මේක අපි කියවන්නේ 2 bromo 4 propyl hex 5 enoyl chloride කියලා. මේක අපි කියවන්නේ 2 bromo 4 propyl 5 hexenoyl chloride කියලා. hexenoyl chloride කියලා. හරිනේ. තව අපි උදාහරණ කීපයක් බලමු. එතකොට තමයි වැඩේ හරියටම සෙට් වෙන්නේ. වෙන උදාහරණ බලන්න. මේකට අපි මුලින්ම කරන්න ඕනේ මේකේ තියෙන කාණ්ඩ ටික අඳුන ගන්න ඕන. දැන් මෙතන තියෙනවා ඇමයිඩ කාණ්ඩයක්. මෙතන තියෙනවා බ්‍රෝමීන් එකක්, මෙතන තියෙනවා කීටෝන කාණ්ඩයක්. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මෙයානේ. අනිවාර්යයෙන්ම එක එන්න ඕනෙත් මෙයාටම තමයි. එහෙනම් 1 2 3 4 5. හරිනේ. ඒක උපකාණ්ඩ විදිහට තියෙන Br එකයි කීටෝන කාණ්ඩය. කීටෝන කාණ්ඩේ උපකාණ්ඩයක් නම් ඔක්සෝ. කීටෝන කාණ්ඩේ උපකාණ්ඩයක් නම් ඔක්සෝ. එහෙනම් මෙතන ඔක්සෝ මෙතන බ්‍රෝමෝ. එහෙනම් බ්‍රෝමෝනේ මුලින්ම එන්න ඕනේ B අකුර තියෙන මෙයාටනේ. එහෙනම් මෙතනින් ලියන්න පුළුවන් 2 බ්‍රෝමෝ 3 ඔක්සෝ කාබන් ගාන කීයද දාමේ 5යි. එහෙනම් පෙන්ට්. ඊට පස්සේ ඇල්කයින කාණ්ඩයක් තියෙනවා. ඇල්කයින කාණ්ඩේ ලකුණු කරන්නේ අයින්. YNE වලින් තියෙන ස්ථානයක් දාන්න බෑ. තියෙන්නේ කොහෙද? 5ට 4ද?
අඩුම තැන තියෙන්නේ. අඩුම ඉලක්කමෙන් තමයි අපි ඒව ස්ථානගත කරන්නේ. එහෙනම් 4. නම් 4 අයින් ඊට පස්සේ මෙයාට අනිවාර්යයෙන්ම එක එන්න ඕන කෙනෙක්. ඒක නිසා එක අපි ලියන්නේ නැහැ. මේක එමයිඩ් එකක්. එමයිඩ් එකේ ඒ අකුර වවල් අකුරක් නිසා ඊ අකුර කපලා එමයිඩ් කියලා ලියනවා. එමයිඩ් කියලා ලියනවා. හරිනේ. මේකේම අනිත් පැත්තට ලියන්න පුළුවන් මේ පෙන්ට් කියන එක හතරෙන් එහා පැත්තට දාලා. පෙන්ට් නමයිඩ් කියලා. අනිත් පැත්තට දාලා ලියන්නත් පුළුවන්. අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන කාණ්ඩ ටික අපි අඳුනගමු. මෙතන තියෙනවා කීටෝන කාණ්ඩයක්, මෙතන තියෙනවා OH එකක්. කවුද මේකෙන් ප්‍රධාන? OH එකද කීටෝන කාණ්ඩය? වගුවේ බලන්නකො. වගුවේ කවුද උඩින් ඉන්නේ? කීටෝන කාණ්ඩය නේද? එහෙනම් මේක ප්‍රධාන කාණ්ඩය වෙනවා. මේක උප කාණ්ඩය. මේක ප්‍රධාන කාණ්ඩය නිසා මේක ඕන් එකක්. උප කාණ්ඩය නිසා මේක හයිඩ්‍රොක්සි එකක්. එහෙනම් අපිට ලියන්න පුළුවන්. තව දෙයක්. මේක අංකණය කරේ නැහැනේ. අංකණය කරද්දී මේකට එක එන්නේ නැහැනේ කොහොමද? මේකට එක එන්නේ නැහැ. මොකද එක අරගෙන මැදින් අපි කාබන් දානයක් අංකණය කරන්නේ නැහැනේ. අගින්නේ පටන් ගන්න එක්කෝ මෙතනින් පටන් ගන්න ඕනේ එක්කෝ මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගත්තත් ඒ වෙලාවෙද මොකද කරන්නේ? අනික මේ කීටෝන කාණ්ඩ කියන අංක එක එන්න ඕන කෙනෙක් නෙමෙයි. කියන අනිවාර්යයෙන්ම එන්න ඕනේ නැහැ. අඩුම ඉලක්කම එන විදිය. බලමු 1 2 3 1 2 3 මුණ පැත්තෙන් බැලුවත් මෙයාට 3ම තමයි එන්නේ. එහෙනම් අඩුම අංකය එන විදිහට ගන්නත් බෑ. එතකොට අපි බලන්න ඕනේ මොන පැත්තෙන්ද ලකුණු කරන්නේ. ඒ කියන්නේ මොන පැත්තෙන් ලකුණු කරොත් අපිට වාසි. මේකෙදි ඔය අංකණය කරද්දී අපි සාමාන්‍යයෙන් ඇල්කයින කාණ්ඩයක් තිබ්බොත් එයාට අඩුම ඉලක්කම එනවා නම් තමයි හොඳ. දැන් මේකෙදි කීටෝන කාණ්ඩයට කොහොමත් 3නේ එන්නේ. ඒකට කොහොමත් 3 එන්නේ. ඒක නිසා අවුලක් වෙන්නේ නැහැ. එතකොට මේ පැත්තෙන් ලකුණු කරොත් OH එකට තමයි අඩු ලකුණු එන්නේ. අඩු අංක එන්නේ. මේ පැත්තෙන් ලකුණු කරොත් මේ ඇල්කයින කාණ්ඩයට අඩු අංක එනවා. අන්න ඒක තමයි වඩාත්ම හොඳ මේ උත්තරේ වෙන්නේ. හොඳ උත්තරේ වෙන්නේ. මේ ඇල්කයින කාණ්ඩයට අඩු අංක එන විදිහ. එහෙනම් අපි මේ පැත්තෙන් ලකුණු කරමු 1 2 3 4 5 කියලා. හරිනේ. එහෙනම් අපිට OH එක ලියන්න පුළුවන් 4 හයිඩ්‍රොක්සි ඊට පස්සේ උපකාණ්ඩ ඉවරයිනේ. කාබන් දාන දාමු 5යි. හයිඩ්‍රොක්සි පෙන්ට් ඊට පස්සේ අපි මේ ඇල්කයින කාණ්ඩ ලකුණු කරමු 1 එන්නේ තියෙන්නේ 1 අයින් ඊට පස්සේ කීටෝන කාණ්ඩයේ තියෙන අනිවාර්යයෙන්ම අංක 1 එන්න ඕන කෙනෙක් නෙමෙයි. ඒක නිසා මේ 3 කියන ස්ථානයේ ලකුණු කරන්න ඕන. 3 ඕන් එකක් හොඳට මතක තියාගන්න. වවල් අකුරක් තියෙන්නේ O අකුර. එහෙනම් අපි E අකුර කපන්න වෙනවා. දැන් ඔයාලා කියයි මෙතනින් මැදින් 3 අකුරක් තියෙනවනේ. 3ක් තියෙනවනේ. 3 ඉලක්කම තියෙනවනේ. එතකොටත් කපන්න ඕනද? උත්තරේ ඔව්. මේ 3ෙන් පෙන්වන්නේ තියෙන ස්ථානය විතරයි. නම නෙමේ තියෙන ස්ථානය විතරයි. ස්ථානයේ නමයි අතර සම්බන්ධතාවයක් නැහැ. ස්ථානයේ තියෙන උපකාණ්ඩය දෙක නම් කරන්නේ සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා 3 තිබ්බත් එකයි නැදත් එකයි. මෙතන ඊ අකුර කපන්න වෙනවා. මේකේ ඊළඟට එන වචනේ පළවෙනි අකුර වවල් අකුරක් නම්. හරිනේ. මේකේ තියෙන කාණ්ඩ ටික ලකුණු කරමු. NH2 එකක් තියෙනවා. Br එකක් තියෙනවා. තව දැන් අපිට මෙතනින්වත් උපකාණ්ඩයක් තෝරගන්න වෙනවා නේද? දැන් අපි අංකණය කරන්නේ මොන පැත්තෙන්ද? මෙතනින් අංකණය කරන්නත් පුළුවන්. මෙතනින් පටන් අරන් අංකණය කරන්නත් පුළුවන්. මේ පැත්තෙන් අංකණය කරන්න. මේක ප්‍රධාන කාණ්ඩය කවුද කියන්නේ? Br එකද NH2? Br එකක් වගුවේත් නැහැනේ. වගුවේ තියෙන NH2. එයා පහලින්ම තියෙන්නේ එයා තමයි. අවුලක් නැහැ. කොහොම හරි එයා වගුවේනේ තියෙන්නේ. ඒ නිසා මෙතන ප්‍රධාන කාණ්ඩය වෙන්නේ NH2 කාණ්ඩය. එතකොට එයා අංක 1 එන්න ඕන කෙනෙක්ද? අනිවාර්යයෙන්ම නැති කෙනෙක්. අංක 1 එන්න ඕනේ නැහැ. අඩුම ඉලක්කම ආව නම් හරි. එතකොට මේ පැත්තෙන් ලකුණු කරාම අඩුම ඉලක්කම එන්නේ නැහැ. මේ පැත්තෙන් තමයි ලකුණු කරන්න ඕනේ. අනික අංක 1 ගන්න පුළුවන්. එහෙනම් මේ පැත්තෙන් ලකුණු කරගෙන යන්න. 1 2 3 4. දැන් මේ පැත්තට යන්නත් පුළුවන්, මේ පැත්තට යන්නත් පුළුවන්. උඩට යන්නේ මේ පැත්තට. හිතලා බලන්න. උඩට නේද? මොකද දිගම කාබන් දාම එනෝනේ. තියෙන සියලුම උපකාණ්ඩ ටික ඇතුළත් වෙන්නත් ඕන. දිගම කාබන් දාමය වෙන්නත් ඕන. එහෙනම් මෙතන 4 5 6 කියලා ගන්න පුළුවන්. ඒතර මේක තමයි උපකාණ්ඩයක් වෙන්නේ. මෙතන තියෙන මෙතිල් බ්‍රෝමෝ. B අකුරේ මුලින් එන්නේ. එහෙනම් 2 බ්‍රෝමෝ. මේක තියෙන්නේ 4 එකේ. එහෙනම් 4 මෙතිල් ඊට පස්සේ කාබන් දාන දාමු 6යි hex. මෙතන ඇල්කයිනක් ඇල්කීන කොටස් නැහැ. එහෙනම් ඇල්කේනයක් ඒන්
ඇල්කේනයක් හරි ඊට පස්සේ ප්‍රධාන කාණ්ඩය දාමු ප්‍රධාන කාණ්ඩය මේක ප්‍රධාන කාණ්ඩය නම් ඇමයින් නේ ඇමයින් නිසා ඒ අකුර කැපිටල් මේ වවල් ඒ නිසා ඊ අකුර කපන්න වෙනවා ඊට පස්සේ මේකේ තියෙන ස්ථානය දාන්න ඕන අනිවාර්යෙන්ම 1 ඇමයින් කියලා ඒකට හේතුව මොකක්ද NH2 කියන්නේ අනිවාර්යයෙන්ම අංක 1 එන්න ඕන කෙනෙක් නෙමෙයි එයාට 1 එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් අන්න ඒක නිසා හරියටම දන්නේ නැහැනේ. හරියටම දන්නේ නැති ඒවට අපි අනිවාර්යයෙන්ම ස්ථානය දාන්න ඕන. අර අනිවාර්යයෙන්ම අංක 1 එන්න ඕන සෙට් එකක් තිබ්බනේ. අන්න එයාලට 1 දාන්න ඕනේ නැහැ. නමුත් මෙයාට 1 එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් නිසා එයාගේ තියෙන ස්ථානය අපිට ලකුණු කරන්න වෙනවා. හරිනේ. මේ ටික හරිනේ. අපි තවත් උදාහරණ දෙකක් විතර බලමු. හරි මේ දෙකත් බලමු. තියෙන උපකාණ්ඩ ටික ලකුණු කරමු. මෙතන තියෙනවා ඒමයිඩ් කාණ්ඩය. මෙතන තියෙනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙනවා. ඒතර ඇල්ඩිහයිඩේ ඒමයිඩේනේ. එහෙනම් මේකට 1 එන්නත් ඕන. අනිවාර්යයෙන්ම මෙතනට 1 එන්නත් ඕන. 1 2 ඊට පස්සේ 3 4 ඔය විදිහට යන්න වෙන්නේ. එහෙනම් 2 එකේ තියෙනවා මොකද්ද? ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. ඇල්ඩිහයිඩ් කාණ්ඩය උපකාණ්ඩයක් වෙද්දී 4මයි. එහෙනම් 2 4මයි. 2 4මයි. හරිනේ. ඊට පස්සේ කාබන් ගාන 4යි. එහෙනම් බියුට්. ඊට පස්සේ ඇල්කීන කොටස නම් කරමු 3 ඊන් එකක් එන්න ඕන. ඊට පස්සේ ඒමයිඩයක් නේ. ඒ අකුර තියෙන නිසා එතන වවල් අකුරක් ඉන්න ඊ එක කැපිලා යනවා. ඇමයිඩ්. හරිනේ. මේක ලකුණු කරමු. මේකේ තියෙන කාණ්ඩ මොනවද? මෙතන තියෙනවා CN එකක්. මෙතන තියෙනවා CO2H. CO2H කියන මොකද්ද? C double bond oxygen OH කාබොක්සිලික් කාණ්ඩය තමයි කෙටි කරලා තියෙන්නේ. මෙතන Br එකක් තියෙනවා මෙතන Br එකක් තියෙනවා. Br CN CO2H මෙයාන් ප්‍රමුඛ වෙන්නේ. එහෙනම් එයා තමයි එක එන්න ඕනේ. 1 2 3 4. ඔය විදිහට තමයි යන්න වෙන්නේ. සයනෝ තියෙනවා බ්‍රෝමෝ තියෙනවා. බ්‍රෝමෝ එකනේ කොහොමද තියෙන්න ඕනේ. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද? බ්‍රෝමෝ වල දෙන්නෙක් ඉන්නවා එකම කාබන් කෙනෙක්ට. ඔන්න ඔය වෙලාවේදී අපි මේක නම් කරන්නේ මෙහෙමයි මතක තියාගන්න 3 ඩයිබ්‍රෝමෝ ඩයි කියන්නේ බ්‍රෝම වල දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඒ තියෙන ස්ථානයේ 3 තියෙන්නේ හරිනේ මේ විදිහට තමයි ලකුණු කරන්නේ ඊට පස්සේ සයනෝ කාණ්ඩයක් තියෙනවා සයනෝ කාණ්ඩයක් 2 සයනෝ ඊට පස්සේ තියෙන කාබන් ගාන 4යි බියුට් ඇල්කීන ඇල්කයින කොටස් නැහැ එහෙනම් ඒන් මෙතන ඔයික් ඇසිඩ් ඔන්න ඔය විදිහට තමයි මේක ලකුණු කරන්නේ හරිනේ මම තව එක උදාහරණයක් ගන්නම් ඒක වැදගත් මම මේ පස්වෙනි එක මකලා ඒ උදාහරණය මෙතනට ගන්න මේකත් නාමකරණය කරන්න බලන්න මේකේ තියෙන කාණ්ඩ මොනවාද? මේකේ තියෙන කාණ්ඩ තමයි මෙතන තියෙනවා අම්ලෙහිලයිඩ් කාණ්ඩයක්, මෙතන තියෙනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. මේකට නම් එක එන්න ඕනේ. 1 2 3 4. 1 2 3 4. හරිනේ. ඒතර ප්‍රධාන කාණ්ඩයෙන් මෙතන උපකාණ්ඩය වෙන්නේ මොකද්ද? අපි උපකාණ්ඩය බලන්නේ තියෙන ස්ථානයට ගිහිල්ලා බලනවා මොකද්ද තියෙන්නේ කියලා. තියෙන ස්ථානයට ගියාම පේන්නේ අපිට ඩබල් බොන්ඩ් ඔක්සිජන් විතරයි. ඩබල් බොන්ඩ් ඔක්සිජන්. ඒ කියන්නේ මෙතන තියෙන ඔක්සෝ කාණ්ඩයක් තියෙන. එහෙම නැතුව ඇල්ඩිහයිඩේ උපකාණ්ඩය නම් මොකද වෙන්නේ? දැන් මේක බලන්නකො. දැන් මෙතන දෙක කියන ස්ථානයට බලපුවාම පේනවා අපිට ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පේනවා. C1යි ඩබල් බොන්ඩ් ඔක්සිජන් H. මෙන්න මේ කියන ආකෘතිය තිබ්බොත් තමයි ඒක ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් වෙන්නේ. දැන් මෙතනට ඇවිල්ලා බලන්න මේ කාබන් ගිනම් බලන්න එයාට පේන්නේ ඩබල් බොන්ඩ් ඔක්සිජන් කෙනෙකුයි හයිඩ්‍රජන් කෙනෙකුයි. සාමාන්‍ය අපි හයිඩ්‍රජන් නම් කරන්නේ නැහැනේ. මේ වෙනකන් නම් කරපු කිසිම එකක හයිඩ්‍රජන් නම් කරේ නැහැනේ. ඒක ඉබේම ඇතුලේ හැංගිලා නම් වෙලා තියෙන්නේ. නමුත් අපි විශේෂ කරලා නම් කරේ නැහැ. දැන් මෙතනට ආපුවාම පේන්නේ ඩබල් බොන්ඩ් ඔක්සිජන් කෙනෙක් විතරයි. විශේෂ විදියට පේන්නේ ඩබල් බොන්ඩ් ඔක්සිජන් කෙනෙක් විතරයි. දැන් මෙතන දෙක කියන ස්ථානයට මේ කාබන් ගිනම් බලද්දී ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පේනවා. නමුත් මෙතෙන්ට ඇවිල්ලා බලද්දී ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පේන්නේ නැහැ. ඩබල් බොන්ඩ් ඔක්සිජන් විතරයි. ඔය ඩබල් බොන්ඩ් ඔක්සිජන් කියන එක්කෙනා නම් කරන්නේ අපි ඔක්සෝ. කීටෝනියත් උපකාණ්ඩයේ ඔක්සෝනේ. අන්න ඒ විදිහටම තමයි නම් කරන්නේ. එහෙනම් මෙතන 4 ඔක්සෝ
4 oxo උපකාණ්ඩ ටික ඉවරයි කාබන් ගාන දාමු 4යි බියුට් ඊට පස්සේ ඇල්කීන කාණ්ඩයක් තියෙනවා 2 ඊන් මෙතන තියෙන්නේ ඔයිල් ක්ලෝරයිඩ් මෙතන Br එකක් තිබ්බනම් බැරි වෙලාවත් ඔයිල් බ්‍රෝමයිඩ් අනේ ඒ හැලජනේ විතරයි වෙනස් වෙන්නේ හරි තේරෙනව නේද දැන් මෙතෙන්ට ගිහිල්ලා බලපුවාම ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පේනවා නමුත් මෙතෙන්ට ගිහිල්ලා බලපුවාම ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් පේන්නේ නැහැ ඔක්සිජන් කෙනෙක් විතරයි පේන්නේ ඔන්න ওই විදිහට තමයි නම් කරන්නේ ඊට පස්සේ අපි යනවා එස්තර නාමකරණයට එස්ටරයක් කිව්වේ මොකද්ද එස්ටරයක් කිව්වේ මෙන්න මේ වගේ එකක් නේ CH3 C double bond oxygen CH2 CH3 මෙන්න මේ වගේ වට double bond oxygen එහා පැත්තෙන් oxygen කෙනෙක් ඉන්නවනම් oxygen කෙනෙකුයි තව කාබන් දාමකුයි තියෙනවා නම් අපි ඒවට කියනවා එස්ටරයක් කියලා මෙන්න මේ වගේ එස්තර කොටස් කොහොමද නාමකරණය කරන්න කියලා බලමු ඒකත් තව උදාහරණ දෙකක් තුනක් අරගෙන ඒකත් අපි completely ඉවරයක් කරගමු හරි මෙතන තියෙනවා එස්ටරයක් සඳහා උදාහරණයක් මේක අපි නාමකරණය කරන්නේ කොහොමද කියලා බලමු දැන් අපි මේ වෙනකන් සාමාන්‍ය සංයෝග නාමකරණය ඉගෙන ගත්තා දැන් විශේෂ තැනකට ගිහිල්ලා එස්ටර නාමකරණය කරන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ මේකද අපි මුලින්ම කරන්නේ මෙයාව ජල විච්ඡේදනය කරනවා එස්ටර ජල විච්ඡේදනය මතකනේ එක්කෝ ජලීය අම්ලයක් දානවා නැත්නම් ජලීය බෂ්පයක් දානවා අපි මේකට ජලීය අම්ලයක් විදියට ජලීය HCl දානවා කියලා හිතමු ජලීය අම්ලයක් නේ දැම්මට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ ඔක්සිජන් ගාවින් මේක දෙකට කැඩෙනවා කැඩිලා මේ පැත්තෙන් හැදෙනවා CH3 CH2OH කියන ඇල්කොහොලයක් මේ පැත්තෙන් කාබොක්සිලික් අම්ල කාණ්ඩයකුත් හැදෙනවා HO C double bond oxygen C triple bond CH මෙතන Br මෙතන CH ඔන්න ඔය කියන කාණ්ඩ දෙක හැදෙනවා හරිනේ මෙතන කාණ්ඩ දෙකක් හැදෙනවා නේද ওই කාණ්ඩ දෙක අපි වෙන වෙනම කොටස් දෙකකට තමයි නම් කරන්නේ ඇල්කොහොල කාණ්ඩය අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ කොහොමද කාබන් දෙකයි OH එකක් නිසා මේක එතනෝල් නමුත් අපි මේකෙදි මේ එස්තරේ නාමකරණයේදී එතනෝල් කියලා ලියන්නේ නැහැ මේක ලියන්නේ OH එක කපලා දාලා මෙතන CH3 CH2 තියෙනවානේ අන්නේ හයිඩ්‍රෝකාබන් දාමේ නාමය තමයි ලියන්නේ හයිඩ්‍රෝකාබන් දාම CH3 CH2 විදියට උපකාණ්ඩයක් ආවොත් එතිල්නේ අන්නේ මේ විදියට එතිල් එක තමයි ලියන්නේ එතිල් කියන නම තමයි ලියන්නේ එතිල් කියන නම ලියලා මේ එතිල් එකෙන් මේ කියන කාණ්ඩයම විස්තර වෙනවා හිස්තනක් තියලා මේ කාණ්ඩය අපි නම් කරනවා මේ කාණ්ඩේ කාබොක්සිලික් කාණ්ඩේ ප්‍රධානයි එහෙනම් 1 2 3 4 5 මේකෙදි බ්‍රෝමෝ තමයි උපකාණ්ඩයේ විදියට දෙන්නේ එහෙනම් හිස්තනක් තිබ්බා 4 බ්‍රෝමෝ උපකාණ්ඩ ඉවරයි කාබන් ගාන 5යි එහෙනම් පෙන්ට් ඊට පස්සේ ඇල්කයින කාණ්ඩයක් තියෙනවා කොහෙද තියෙන්නේ දෙකේ එහෙනම් 2 අයින් ඊට පස්සේ අනිවාර්යයෙන්ම එක එන්න ඕන තරක් නෙමේකයි ඒ නිසා ඒකේ ස්ථානය දාන්නේ නැහැ මෙතන මොකක්ද තියෙන්නේ කාබොක්සිලික් අම්ලයක් තිබ්බට කාබොක්සිලික් අම්ලයක් නමින් නෙමෙයි මේක ඉවරයක් කරන්නේ එස්ටරේ කියන සම්පූර්ණ එකේ නම එස්ටරයක් ආවොත් අපි ඒක අවසන් කරන්නේ OH කියන ප්‍රත්‍යයෙන් කාබොක්සිලික් කාණ්ඩයක් ආවොත් දැන් මේක අපි වෙනම සංයෝගයක් විදිහට හැදෙන්නුවොත් මෙතන අපි හඳුන්වන්නේ ඔයික් ඇසිඩ් කියලානේ. නමුත් මේක සම්පූර්ණ එක අපි නම් කරන්නේ මොකද්ද? එස්ටරයක්. එස්ටරේ නම් කිරීම නිසා මේක අවසානයේට අපි ඔයෙට් දානවා. ඔයෙට් එකෙත් O අකුරක් තියෙන්නේ වවල් අකුරක්. එහෙනම් E එක කැපුවා ඔයෙට්. මේකෙත් අපි ස්ථානීය ලකුණු කරන්නේ නැහැ. හරිනේ? ඔයෙට්. දැන් මේ විදිහට තමයි නම් කරන්නේ. එතිල් එකේ මේ කාණ්ඩේ නම් වුණා. මේ සම්පූර්ණ මේක නම් අපි සාමාන්‍ය නම් කිරීමේදී වෙනස් වුණේ මෙතන ඔයික් ඇසිඩ් වෙනුවට එස්ටරේම අපි නම් කරන්න ඔයෙට් කියන ප්‍රත්‍ය දාපු එක විතරයි. හරිනේ. දැන් මේකෙදි එස්ටර නාමකරණය මෙච්චර මේ ජල විච්ඡේදනය කර ඉන්න ඕනේ නැහැ. මේකෙදි ඔයාලා මුලින්ම කරන්න ඕනේ එස්ටරේ වෙන තැන ලකුණු කරගන්න. මෙතන කාබොනයිල් කාණ්ඩය ඔක්සිජන් මැදින් වෙන තැනින් ලකුණු කරගෙන ඊට පස්සේ ඔක්සිජන් එහා පැත්තේ තියෙන එක තමයි අපි මුලින් ලකුණු කරන්නේ. දැන් මේක මේ ඇල්කොහොල් කාණ්ඩේ වමින් ගත්තු නිසා ඒකට යටින් මේක නම් කරා නෙමෙයි. අපි මුලින්ම එස්ටරයක් නම් කරද්දී වම් මත පැත්තේ නැත්තම් මුලින්ම ලකුණු කරන්නේ මේ ඇල්කොහොල් කොටස. නැත්නම් ඔක්සිජන් එකෙන් එහා පැත්තේ තියෙන හයිඩ්‍රෝකාබන් දාමය තමයි මුලින් ලකුණු කරන්නේ. එතිල් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මෙතන කාබොනයිල් කාණ්ඩේ කාබන් එක දාලා 2 3 4 5 මේකම තමයි. දැන් මේක ගත්තොත් ඔයාලට ඔයික් ඇසිඩ් කියලා ලියන්න ඕන.
නමුත් මේව අපි වෙන් කරන්නේ නැතුව බැලුවොත් මෙතන 1 2 3 4 5 හතරේ බ්‍රෝමෝ තියෙනවා ඊට පස්සේ කාබන් ගාන 5යි පෙන්ට් ඊට පස්සේ ඇල්කයින කොටසක් තියෙනවා දෙකේ එහෙනම් y දෙකේ yn සම්පූර්ණ එස්ටරේ නම් කිරීමේ අරමුණෙන් ඔය කියන තත්ත්වය දානවා හරිනේ ඊට පස්සේ ඔයාලට තව උදාහරණ දෙක තුනක් බලද්දි මේක කොහොමවත් එස්ටර කියන එකත් පුළුවන් වෙනවා මොකද එස්ටර කියන එකේදී වෙන මේ වෙනස් වුණේ කොහොමද අපි සාමාන්‍ය නම් කිරීමේදී සාමාන්‍ය සංයෝග නම් කිරීමේදී එස්ටර් නාමකරණයේදී වෙනස් වුණේ මොකක්ද මෙන්න මෙතන තියෙන හිස්තනයි මෙන්න මේ කියන කොටස නම් කිරීම විතරනේ ඒ කියන කොටස නම් කිරීම විතරයි එතනින් එහාට සාමාන්‍ය නම් කිරීම දෙන්නේ ඒ ඔයාලට ඒ කියන පොයින්ට් එක ඉගෙන ගත්තට පස්සේ ඕනම එස්ටර් එකකුත් ඔයාලට නම් කරන්න පුළුවන් හරිද මේ උදාහරණ දෙක බලමු අර ජල විච්ඡේදනය කර ඉන්න ඕනේ නෑ හරිද දැන් මෙතන වෙනස් වෙන්නේ කොහෙන්ද මෙතන ඉන්නේ මෙතනින් තමයි වෙන්නේ ඒතර මේකේ අපි මේ ඔක්සිජන් එකකින් එහා පැත්තේ හයිඩ්‍රෝකාබන් දාමය නම් කරේ කොහමද ඒකනේ මුලින්ම නම් කරන්නේ එහෙනම් මේක මෙතිල් කියලා නම් කරනවා මෙතිල් හිස්තනක් තියලා මේ කාණ්ඩේ ලකුණු කරනවා මෙයාට තමයි එක එන්න ඕනේ 1 2 3 4 හරිනේ උපකාණ්ඩ විදිහට තියෙන 4 මෙතන තියෙන මොකද ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් නෑ නේ හතරේ කාබන් ගාවට කියලා බලපුවම පේන්නේ ඔක්සිජන් කෙනෙක් විතරයි එහෙනම් ඔක්සෝ 4 ඔක්සෝ ඊට පස්සේ උපකාණ්ඩ ඉවරයිනේ කාබන් දාමේ කාබන් ගාන 4යි එහෙනම් බියුට් ඇල්කීන කාණ්ඩයක් තියෙනවා දෙකේ කියන ස්ථානේ එහෙනම් 2 ඊන් ඊට පස්සේ මේක අපි නම් කරන්නේ කොහොමද අන්තිමට දාන්නේ ප්‍රත්‍ය මොකද්ද එස්ටරයක් නම් O8 එහෙනම් මෙතන මොකද වෙන්නේ NO8 කියලා අපි ලියනවා අන්තිමට O8 කියලා දානවා හරිනේ ඊට පස්සේ මේකේ බලමු උපකාණ්ඩ විදිහට මොනවද තියෙන්නේ එකටම අපි වෙන වෙන ස්ථානේ බලමු මෙතනින්නේ මෙතනින් තමයි වෙන්නේ එහෙනම් මේ හයිඩ්‍රෝකාබන් දාමයේ මොකද වෙන්නේ අපි කාබන් ගාන 3යිනේ ප්‍රොපිල් කියලා නෙනවා ඒක දකුණු පැත්තේද වම් පැත්තේද අදාළ නැහැ මේ ඔක්සිජන් එකෙන් එහා පැත්තේ තියෙන හයිඩ්‍රෝකාබන් දාමයේ තමයි මුලින් ලියන්නේ එහෙනම් මෙතන කාබන් ගාන 3යි නම් මොකද ලියන්නේ අපි ප්‍රොපිල් හිස්තනක් තිබ්බා ඊට පස්සේ මේක 1 2 3 4 තුනේ තියෙනවා NH2 කාණ්ඩයක් ඒ කියන්නේ ඇමයිනෝ දෙකේ තියෙනවා OH එකක් ඒ කියන්නේ හයිඩ්‍රොක්සි ඇමයිනෝනේ මුලින් ලියන්නේ එහෙනම් 3 ඇමයිනෝ 2 හයිඩ්‍රොක්සි ඊට පස්සේ කාබන් ගාන 4යි බියුට් ඇල්කේන කොහොමද තියෙන්නේ එහෙනම් AN O8 හරිනේ ওই විදිහට තමයි ගන්න. දැන් ඔයාලට තේරෙනවා ඇති නාමකරණයේත් මහ ලොකු දෙයක් නැහැ. නාමකරණය කරන්න නම් අපි මුලින්ම දැනගෙන ඉන්න ඕන අර පළවෙනි වගුව. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක නමයි උපක්‍රියාකාරී කාණ්ඩයක් ආවොත් ඒකේ නමයි. හරිනේ. ඊට පස්සේ ඇල්කීන, ඇල්කේන, ඇල්කයින කොටස් ආවොත් ඒ වගේ නම් ටික දැනගන්න ඕන. ඊට පස්සේ කාබන් දාමේ කාබන් ගාන ලකුණු කරන්න එක නම් net දෙක නම් et ඔන්න ඔය විදිහට ඒක ඒ ටික දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ උපකාණ්ඩ සෙට් එකක් දුන්නා. Br ආවොත් Cl ආවොත් NO2 ආවොත් ඒ විදිහට ඒ ටික ආවොත් ඒ ටික නම් ටික දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ අපි නාමකරණයක් ලියන්නේ ස්ට්‍රක්චර් එකට ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ දැනගෙන ඉන්න ඕනේ පොඩි පොයින්ට්ස් ටිකක්. ඒ හැම ඔයාලා දැනගන්න ඕන හැම පොයින්ට් එකක්ම එක එක උදාහරණ ASCII හැංගිලා තිබිලා මම ඔයාලට කියලා දුන්නා. හරිනේ. ඒ ටික අල්ලගත්තා නම් ඔයාලට ඕනම කාබනික සංයෝගයක් නාමකරණය කරන්න පුළුවන්. දැන් ඔයාලා එස්ටර් නාමකරණයක් ඉගෙන ගත්තා. ඔක්කොම ටික ඉවරයි. ඒ කියන්නේ කාබනික විද්‍යාවේ කාබනික රසායනයේ තියෙන IUPAC නම් ටික ඔක්කොම ඔයාලා ලියන්න දැන් ඔයාලා දන්නවා. හරිනේ. දැන් මෙතනින් මේක ඉවරයක් කරන්න එපා. පාස් පේපර්ස් එක වල හැම අවුරුද්දෙම පස්වෙනි MCQ එක විදිහට 5 හෝ 6 ඔන්න ඔය විදිහට MCQ විදිහට ඕගනික් වල IUPAC නම් ලියන්න එනවනේ. ඒක නිසා දැන් ඔයාලා 24 අවුරුද්දේ ගන්න ඒක try කරන්න. ඊට පස්සේ MCQ එක කරලා මේ බලන්න මාකින් ස්කීම් එකේ ඒක හරියද කියලා. හරි නැත්තම් මොකද කරන්න ඕනේ? මොකද්ද වැරදෙන්න හේතුව කියලා YouTube එකේ විවරණ තියෙනවනේ. එක එක අවුරුද්දට අදාළව YouTube විවරණ තියෙනවා. MCQ විවරණ. ඒ විවරණයක් බලන්න. ඊට පස්සේ 23 ගන්න, 22 ගන්න, 21 ගන්න ඔය විදිහට එක දිගට 3-4ක් හරියනකම්ම කරන්න. ඒ කියන්නේ එක දිගට 3-4ක් හරියනවා කියන්නේ ඔයාට ගානට සෙට් වෙලා පදමට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එතනින් එහාට කරන්න දෙයක් නෑ තාම. පදම ඇවිල්ලා තියෙන්නේ. හරිනේ. ওই විදිහට තමයි ඔයාලා IUPAC නම් ටික
ලියන්න දැනගෙන ඉන්න ඕනේ. තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ IUPAC නම දීලා ඒකෙන් ස්ට්‍රක්චර් එක නැත්තම් view අඳින්න කිව්වොත් ඒක අඳින්න දැනගෙන ඉන්නත් ඕන. view අඳින්න කියලා කිය එක ආවොත් ඒක දැනගෙන ඉන්නත් ඕන. එහෙනම් අපි ඊළඟට බලමු ලුයිස් දැන් මේකදී උන්නේ view දීලා නම් කරන්නනේ දුන්නේ. නාමය ලියන්නේ දුන්නේ. දැන් බලමු නාමය දුන්න වෙලාවක කොහොමද ඒකේ view අඳින්නේ කියලා. හරිනේ. ඒ කැලල දැන් බලමු. මෙතන තියෙන්නේ මොකද්ද? print to in කියන එකක්. දැන් මේකේ උපකාණ්ඩ නැහැ නේද? උපකාණ්ඩ නැහැනේ. print කියන්නේ මොකද්ද? කාබන් ගාන. හයිඩ්‍රෝ මේ කාබන් දාමේ කාබන් ගාන. ඒකෙන් තමයි පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ උපකාණ්ඩ කියන කැලල කපලා දානවා. උපකාණ්ඩ කියන කැලල කපලා දානවා. අප වවුලක් නැහැ. දීලා තියෙන එක අපි යන්නමු. print කියන්නේ කාබන් ගාන පහයි. එන කාබන් දාමේ කාබන් 5 දෙනෙක් ඉන්නවා. අපි ඒක ලකුණු කරගෙමු. 1 2 3 4 5. හරි. ඒ කියන්නේ 1 2 3 4 5 විදිහට කාබන් දාමේ කාබන්ලා 5 දෙනෙක් ඉන්නේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? දෙකේ ඊන් කියන්නේ මොකද්ද? ඇල්කීන කාණ්ඩයක් නේ. කොහෙද තියෙන්නේ? දෙකේ. එහෙනම් මේ කාබන් දෙක මෙතන තමයි තියෙන්න ඕනේ. මෙතන තියෙන්න ඕනේ මෙතනද? ඇල්කීන කොටස. දිත්ත බඳින කොටස. මෙතන තියෙන්න බෑනේ. මෙතන තිබ්බනම් අපි අඩු ඉලක්කම එකනේ. එකෙන් තමයි ලකුණු කරන්නේ. දෙකේ කියන්නේ 2 සහ 3 අතර තමයි දිත්ත බඳිනේ තියෙන්නේ. එතකොට මේක නිවැරදි නෑ. ඉතිරි හැම එකකටම හයිඩ්‍රජන් දානවා. මම කිව්වා මතකද? හයිඩ්‍රජන් නාමකරණය හැංගිලා තියෙන්නේ කියලා. මේ වගේ හැංගිලා තියෙන නේ ඉතිරි හැම තැනකටම හයිඩ්‍රජන් දානවා. CH3H CH2 CH3. හරිනේ. මේක බලමු අපි. 2 බ්‍රෝමෝ ඒ කියන්නේ දෙකේ දෙවෙනි ස්ථානයේ Br එකක් තියෙනවා. 3 මෙතිල්. ඒ කියන්නේ තුන්වෙනි ස්ථානයේ මෙතිල් එකක්. කාබන් ගාන 3ක් තියෙනවා. sorry එකක් මෙතිල් එකක් තියෙනවා. CH3 එකක්. hex කියන්නේ මොකක්ද? කාබන් ගාන. කාබන් දාමේ කාබන් ගාන. අපි මුලින්ම කරන්න ඕනේ කාබන් දාමය අඳ ගන්න. කාබන් දාමය අඳ ගත්තට පස්සේ අපිට උපකාණ්ඩයි ඊට පස්සේ ප්‍රධාන කාණ්ඩය දාලා ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. hex නේ කාබන් ගාන 6. එහෙනම් කාබන් 6ක් අඳිමු 1යි 2යි 3යි 4යි 5යි 6යි. කාබන් ගාන 6ක් හරි. ඊට පස්සේ එකේ ඉඳන් නම් කරගෙන යන්න. 1 2 3 4 5 6. උපකාණ්ඩ ටික ලක්ම කරමු. දෙකේ බ්‍රෝමෝ. එහෙනම් මෙතන Br එකක් තියෙනවා. තුනේ මෙතිල්. එහෙනම් මෙතන CH3 එකක් තියෙනවා. ඊට පස්සේ තව මොනවාද? hex 4 ඊන් එකේ. හතරේ මොකද වෙන්නේ? දිත්ත බන්ධනයක් තියෙනවා. 2 all. දෙවෙනි ස්ථානේ all දැන් Br එකක් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඉතින් එතන all එකකුත් තියෙනවා. OH එකකුත් තියෙනවා. එච්චරයි. වැඩි හිතන්නේ. ඉතිරි හැම තැනකටම හයිඩ්‍රජන් දාන්න. එහෙනම් මෙතන CH3 මෙතන CH මෙතන H මෙතන H මෙතන CH3. ඔන්න ඕක තමයි මේක. දැන් ඔයාලට මේක ෂුවර් නැත්නම් මේක නාමකරණය කරලා බලන්න. IUPAC නම ලියලා බලන්න මේක එනවද කියලා. මේක එනවනම් වැඩේ හරි. නිකමට ලියලා බලන්නකො මේක එනවද කියලා. අනිවාර්යෙන්ම එන්න ඕනේ. මේකෙන් මේක ගත්තා නම් මේකෙන් මේකත් එන්නම ඕන. හරිනේ. ඔන්න දැන් IUPAC නාමකරණය අපි නාමකරණයක් කරා. නාමයෙන් අපි ඊට පස්සේ ව්‍යුහයක් ගන්නවා. ඒ කියන්නේ වැඩේ ඉවරයි. හරිනේ. එහෙනම් ඔයාලට තව දවස් තියෙනවා එක්සෑම් එකට හොඳට මහන්සි වෙන්න. හොඳට මහන්සි වෙන්න. මොකද මේ කාලේ මහන්සි වෙනවා කියන එක හිතන්න එපා. ඒක ඉන්වෙස්ට් එකක්. ඒක ඉන්වෙස්ට් එකක්. ඒක ඉන්වෙස්ට් කිරිල්ල. මොකද මේ කාලේ මහන්සි වෙන්නේ නැතුව මොන කාලේ මහන්සි වෙන්නද? එක්සෑම් එක ඉවර වෙලා එතන අපරාධේ මහන්සි වෙන්න තිබ්බන් තව මහන්සි වෙන්න තිබ්බා. බයිලා ඒවා බයිලා මහන්සි වෙන්න. මහන්සි වුණොත් ඔයාලා වපුරන තරමට පළදාව අනිවාර්යෙන් හම්බ වෙනවා. හරිනේ. ඒ කියන්නේ ඔයාලා හොඳට මහන්සි වෙලා වැපුරුවොත් ඔයාලා දිහා බලාගෙන ඉඳලා ඔයාලා වපුරන තරමට වඩා වැඩිපුර පළදාවක් හම්බ වෙන අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඔයාලා වපුරන ප්‍රමාණය ගැන හිතන්න. වපුරන ප්‍රමාණය ගැන හිතන්න. හරිනේ. හරි. එහෙනම් අපි මේ වගේම තව තියෙන කොටසක් ඊළඟ වීඩියෝ එකෙන් බලමු.